සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට. ඉතින් මෙතරුණි දැනුමෙහි ඉන්ද්‍රජාලික පැතිකඩ හොයාගෙන යන ගවේෂණාත්මක චාරිකාවට අපි නැවතත් එකතු වෙනවා බොහොම කාලයකට පස්සේ නිහඬියාවකට පස්සේ. මෙතරුණි මීට අවුරුදු 2559කට එහා ඈත අතීතයේ අරහින් චීනයේ කොන්ෆියුසියස් තුමා තමන්ගේ දර්ශනවාදය ගොඩනගන්න සුදුසු විදිහට වයසින් මෝරගෙන ඉද්දී මෙහින් පර්ෂියාවේ මහා සයිරස් රජතුමා යටතේ පර්ෂියානු රාජධානිය සුකිත මුදිත වෙද්දී අනිත් පැත්තෙන් පැරණි රෝම රාජධානියේ අන්තිම රජතුමා ලුසීනියස් ටක්විනියස් සුපර්බස් තමන්ගේ නර්ම පාලන තන්ත්‍රය පටන් ගන්නා අතරේදී තවත් පැත්තකින් ග්‍රීසියේ පයිතගරස් ත්‍රිකෝණ එක්ක ඔට්ටු වෙන අතරේ මේ සියල්ල වෙන කාලයේදී මේ සමකාලීන සිදුවීම් ගොන්නක් සිද්ධ වෙන කාලයේදී අර පැත්තේ ශාක්‍ය රාජධානියේ කපිලවස්තු නගරයේ එක්තරා සුවිශේෂී රජකුමාරයෙක් තමන්ගේ සුන්දර බිරිඳත් අලුත ඉපදුන දරු පැටියත් සැප සම්පත් පිරුණු ලෞකික ජීවිතයත් අතෑරලා දාලා මිනිස්සෙක් උත්තර හොයන්න ඕන වැදගත්ම ප්‍රශ්නයකට උත්තර හොයන්න කැලෑවට වැදෙනවා. පයිතගරස් අර පැත්තේ ග්‍රීසියේ ඉඳලා ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණ අතර සම්බන්ධකම හැදෙන්නේ ඇයි කියලා ඔප්පු කරන්න උත්සාහ කරන අතරේ මේ ශාක්‍ය රජකුමාරයාට ඕන වුණේ වෙනත් ප්‍රශ්නයකට උත්තර හොයන්න. ඒ තමයි දුක නැති කරන්නේ කොහොමද කියන මහා දැවැන්ත ප්‍රශ්නය. කොහොමෙට්ටේ ඉඳලා පැදුරටවත් වැටෙන්න බැරි තරම් සැපට ඇලුණු මිනිස්සු අතරේ සැපවිල්ලුද අතෑරලා ගල්පොත්තක නිදාගෙන හරි මේ මහා ප්‍රශ්නේ විසඳා ගන්න තරම් ධෛර්යයක් තිබ්බ උතුම් පුද්ගලයෙක් තමයි මේ කැලෑවට වදින්නේ. ඉතින් මෙතරුණි ඒ උත්තරය හොයාගන්න එතුමන් කරපු ස්වයං පර්යේෂණ නිමක් නැති තරම් ඇඟට කෑම වතුර නොදී බඩ පිටපොත්තට ඇලෙනකම් පර්යේෂණ කරලා බැලුවා. යම් උත්තරයක් මතුවෙනවද කියලා. සොහොන් වලට වැදිලා මිනියට කටුවලින් ඇඟම වහගෙන ජීවත් වෙලා බැලුවා. යම් උත්තරයක් මතුවේද කියලා. හුස්ම නවත්තලා කරන්න ඊටාම අපහසු භාවනා ක්‍රම වඩලා බඩත් පපුවත් හිසත් පිහි දහසකින් කැපුවා වගේ වේදනා දෙද්දි ක්ලාන්තය දාලා වැටෙනකන් ධෛර්යයෙන් අල්ලාගෙන ඉඳලා පර්යේෂණය කරලා බැලුවා. මොකක් හරි මතුවෙනවද කියලා. වේදික දැනුම් පද්ධතියේ ඒ වෙනකොට තිබුණ සමහර භාවනා ක්‍රම ගැඹුරටම පුහුණු වෙලා පර්යේෂණ කරලා බැලුවා. කාලයක් මෙහෙම විවිධ ක්‍රමය හරහා හිමින් සිහිය දියුණු වෙනකොට එකිනෙකට බැඳිච්ච දංවැල් පුරුක් වගේ මහා දැවැන්ත විශ්ව යාන්ත්‍රණ ගණනාවක් මේ පෙරදිග විද්‍යාදරයන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම උන්වහන්සේ හෙමින් තමන්ට ආවේනික භාවනා ක්‍රමත් නිර්මාණය කරමින් අත්හදා බලමින් ඉදිරියට යනවා. උන්වහන්සේ අන්තිමට තීරණය කරනවා උපතක් ඇතොත් දුක නියතයි. එහෙනම් මරණයෙන් පස්සේ දුක ඉවරයිද? ඒත් උන්වහන්සේගේ ඥානයට ගෝචර වෙනවා මරණයෙන් ජීවිතේ කෙලවර නොවි සත්වයා නැවත උපත් ලැබමින් දිගින් දිගටම යන යම්කිසි විශ්ව යාන්ත්‍රණයක් තියෙන බව. ශක්තිය හීන නොවි නැවත ඇතිවෙමින් මේ භව ගමන පවත්වාගෙන යන යාන්ත්‍රණය බල රහිත කරන්නේ කොහොමද කියලා හොයාගන්න උන්වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් උත්සාහ කළා. එක් තීරණාත්මක පාන්දර යාමයක යතුරු උන්වහන්සේගේ අතට අහුවෙනවා. උපත් දහස් ගණනක් තිස්සේ අරමුණු කරගෙන උත්සාහ කරමින් ආපු දේ සාර්ථක කරගන්න උන්වහන්සේට පුළුවන් වෙනවා. විශ්වයෙන් දත්ත ක්වඩ්‍රිලියන ගණනින් උන්වහන්සේගේ මනසට සිහියට ගලාගෙන එනවා. මේ නොනවති උපත් හදන වඩුවා කවුද කියලා උන්වහන්සේට ගෝචර වෙනවා. ඒක ගෝචර වෙනවත් එක්කම උන්වහන්සේ වඩුවාව කුඩුපට්ටම් කරලා දානවා. ඒ ගැන උන්වහන්සේ පසු කාලයක මෙන්න මෙහෙම දේශනා කරනවා. සසරෙහි අනන්ත ජාතිවල ඉපදෙමින් මේ ආත්මභාවය නැමැති ගෙය සාධන වඩුවා සෙවෙමි. ඔහු සොයාගත නොහැකිව නැවත ඉපදෙමින් අපමණ දුක් විඳෙමි. වඩුව දැන් ඔබ දක්නා ලදුවේය. එබැවින් නැවත පෙරසේ ඔබට ගෙය සෑදීමට නොහැක. ඔබේ පරාල බිම හෙළන ලදී. කැණි මඩල සුළු විසුළු කරන ලදී. සිත හසුව සිටි සියලු අච්චු වලින් නිදහස් වෙති. මෙහෙම වඩුවව කුඩුපට්ටම් කරලා දානවත් එක්කම කිසිම සාමාන්‍ය මිනිසෙකුට ලේසියෙන් ස්පර්ශ කරන්න බැරි දේවල් ගණනාවක් උන්වහන්සේගේ චිත්ත පරම්පරාවට ස්පර්ශ වෙනවා. මේ යාන්ත්‍රණ වලින් බිඳක් අපිට අභිධර්මයේ තුලදී හමු වෙනවා මිත්‍රවරුනි. ඒ අතරින් සුවිශේෂීම ඒ වගේම බුදුදහමේ ක්වොන්ටම් යාන්ත්‍රණ කියලා මම ලේබල් කරන්න කැමති සූවිසි ප්‍රත්‍ය ගැන අද කතා කරමු. පට්පට් ගාලා රාමුවේ.
ඉතින් මිත්‍රවරුනි ඔන්න මාස කීපයක නිහැඬියාවකින් පස්සේ අපි ආයෙත් මුණ ගැහෙනවා මේ චාරිකාවේ ඊළඟ වැඩසටහන් පෙළ අපි ලස්සනට කරගෙන යමු. ඉතින් ඕගොල්ලෝ අමතක වෙලා නෙමෙයි. නමුත් වෙනත් වැඩ රාජකාරී අධික වුණ කාල පරිච්ඡේදයක් ඇති වුණා. ඒ වගේම නැවතත් මම ඕස්ට්‍රේලියාවට සැපත් වුණා. ඉතින් මගේ ආදරණීය බිරිඳත් එක්ක. ඉතින් මේ කාරණා නිසා මේ රටවල් මාරු කිරීම ආදී වැඩ කටයුතු නිසා චුට්ටක් නිහඬ වෙන්න සිද්ධ වුණා. නමුත් ඔන්න අපි ආපහු දැන් මේ ගමනට එකතු වෙලා ඉන්නවා. අපි හෙමින් මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යමු. ඉතින් මම හිතනවා මගේ මිත්‍රවරු මේ කාලය තුලදී දැනුමෙහි නිම්මලලු පුලුල් කරගනිමින්, බුද්ධියේ පරාසය පුලුල් කරගනිමින්, නිදහස් චින්තනයට අනුගත වෙමින් ජීවත් වෙන්නට ඇති කියලා. ඉතින් කොහොම නමුත් අපි වැඩේ කරගෙන යමු. හරි. අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල්. සුවිසි ප්‍රත්‍යය ගැන ඉතා වැදගත් ඌනපූර්ණයක්. සුවිසි ප්‍රත්‍යය යනු කුමක්ද? සුවිසි ප්‍රත්‍යය අතරින් සමහරක් සවිස්තරාත්මකව පැහැදිලි කරගන්න. මිනිසෙකු අතක් එසවීමේ ක්‍රියාව ප්‍රත්‍ය ධර්මතා හරහා සමකාලීන ලෝකයේ අනිත් දැනුම් පද්ධතීන් වල ලෝකය පහදා තිබූ ආකාරය සහ බුදුන් වහන්සේගේ ආකෘතිය අතර කුඩා සසඳීමක්. සංකීර්ණතාවය යනු යම් ආකෘතියක් සත්‍ය බව පෙන්වන නිර්ණායකයක්ද? අවසාන වචන කීපයක්. ඉතින් මිත්‍රවරුනි, ඔයගොල්ලෝ දන්නවා රාමු හරහා මේ පුළුල් සමාජ වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා. ඒ වගේම තනි අය දියුණු කරන්නට මා විසින් සිංහලෙන් අතික්‍රමණ වැඩසටහන කරගෙන යනවා දැන් කාලයක් තිස්සේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් මෙටමෝෆොසිස් වැඩසටහන කරගෙන යනවා. පහුගිය කාලය තුලත් මට රාමු හරහා හෝ අනිත් නාලිකා හරහා මගේ මිත්‍රවරු හම්බෙන්න බැරි වුණාට ඒ මගේ ශිෂ්‍යයන් වැඩ ටික කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ වැඩසටහන සාර්ථකව නිමා කරලා ඉදිරියට ගියපු අය ගොඩක් ඊමේල්ස් වල තිබුණා. මම ඉතා ඉක්මනින් එකක් දෙකක් කියවන්නම්. හැමදාම කියවනවා. හැමෝටම ශක්තියක් වෙන්න, හැමෝටම ධෛර්යයක් වෙන්න. තමන්ගේ ජීවිතේ කොහේ හිටියත් ඉස්සරහට යන්න පුළුවන් කියන ධෛර්යය හැමෝටම ලැබෙන්නයි මේක කරන්නේ. මගේ වැඩසටහන් වලට ආවත් නාවත් මට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ජීවිතේ කොහේ හිටියත්, මොන වයසක හිටියත්, මොන තත්වයක හිටියත් දැන් ඉන්න තැනින් අඩි කීපයක් ඉස්සරහට යන්න අනිවාර්යෙන් පුළුවන්. ඒ නිසා ඒ ධෛර්යය ලැබෙන්න කියලයි මෙන්න මේ ටික කියවන්නේ. මේ මගේ ශිෂ්‍ය චාමිකර මට එවලා තිබ්බ ඊමේල් එකක්. පළමුවෙන්ම මා අතික්‍රමණ පාඨමාලාව නිම කර අදහස් දැක්වීමට මාස කිහිපයක් ගත වීම පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. එසේ කිරීමට සිදු වූයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටීමට සිදුවීම නිසාය. මේ වන විට උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී ඇති අතර එම සම්මුතිගත විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වීමට මාහට අතික්‍රමණ පාඨමාලාව මහත්සේ පිටුවහලක් වූ බව පළමුවෙන්ම සිහිපත් කරමි. මාගේ විභාග ප්‍රතිඵලයද මේ සමග ඇඹුණුමක් ලෙස එවා ඇත. ඔබගේ පාඨමාලාවට බැඳුණු මුල් දවසේම කාලය පිළිබඳව වෙනස් ආකාරයකට දැකීමට හුරු කරමින් ආරම්භ කළ ගමන් මඟ මාගේ ජීවිතයේ ඇතැම් අංශයන් උඩු යටි කුරු කරවීමට සමත් විය. ඔබ විසින් ලබා දුන් පෙරදිග විද්‍යාත්මක පසුබිම් පදනම් කරගත් භාවනාමය අභ්‍යාසය නිවැරදි ලෙස දැක්මක් පිහිටුවා ගැනීම, කාලයේ නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට හුරු කිරීම, මතක ශක්ති කළමනාකරණ ක්‍රමවේදයන්, දෙවෙනි භාෂාවක් වේගයෙන් ඉගෙන ගන්නා ආකාරය සහ ජීවිතයේ සූදුවකි ණයාවලිගේ නැල්ලීම, සබහා ධර්මයට අනුගත වීම වැනි පාඩම් වලින් ජීවිතය දිහා බලන ආකාරය වෙනස් කිරීමට ඔබ සමත් විය. මාහට මෙම කඩඉම පසු කිරීමට මෙන්ම ජීවිතයේ ඉදිරි දිශානතිය වෙනස් කර ගැනීමටද ඔබ විසින් දුන් සහයෝගයට රන්දික විජේසිංහ ගුරුතුමනි, ඔබටත් ඔබගේ ආදරණීය බිරිඳටත් ඔබගේ කාර්ය මණ්ඩලයටත් හදවතින්ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි. බොහොම සන්තෝෂයි චාමිකර, ඔබට ගොඩාක් තව ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ විභාග කඩයිම්, මේ උසස් පෙළ එහෙම කඩයිම් සාර්ථකව සමත් වෙලා ඉදිරියට ගියපු අය ගොඩාක් ඊමේල්ස් එවලා තියෙනවා. හැමෝගෙම කියවන්න කාලය ටිකක් අඩුයි. ඉතින් ඒ හැමෝටමත් අපි සුබ පතනවා. ජීවිතේ දිගටම ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ශිෂ්‍ය මලින්ද එවලා තිබුණ එක මේ ආයුබෝවන් රන්දික විජේසිංහ ගුරුතුමනි, 2024 අප්‍රේල් මාස 7 වෙනි දින යනු මාගේ ජීවිතයේ අමතක නොවන දවසකි. මක් නිසාද එදින මා අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වූ බැවින් අවුරුද්දක් මුළුල්ලේ වටිනාකම නිම කළ නොහැකි පාඩම් සමූහයේ අවසන් පාඩම මම අද අවසන් කළෙමි. ආපස්සට මගේ ජීවිත දෙස හැරී බලන විට මට පෙනෙන්නට ඇත්තේ පාඨමාලාව පටන් ගැනීමට කලින් සිටි පුද්ගලයාට වඩා බෙහෙවින් වෙනස් වූ පුද්ගලයෙක්ය. ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යෑමට මහත් උවමනාවෙන් සිටි මට මෙම පාඨමාලාව බෙහෙවින් උපරිම සාධාරණයක් ඉටු කළේය. ඇත්තටම ධනවත් වීම ගැන නිසි අවබෝධයක් ලබා දී ඒ සෑම අංශයකින්ම ජීවිතයේ ඉදිරියට යාම පිළිබඳව මම මෙම පාඨමාලාවෙන් ඉගෙන ගතිමි.
මට වයස 24යි. මම ආයතනයක සේවකයෙක් ලෙස වගේම මගේම ව්‍යාපාරයකුත් කරගෙන යමි. මම වැඩ කරන ස්ථානයේ වැඩ සහ ව්‍යාපාරයේ වැඩ වගේම ඉගෙන ගැනීමේ වැඩත් සමානුපාතිකව කර ගැනීමට ඔබතුමා ඉගැන්වූ කාල කළමනාකරණය, විනය, අභිප්‍රේරණය, උදෑසන ක්‍රියාකාරකම් වැනි මෙවලම් සහ ඉගැන්වීම් මහත්සේ උපකාරී වුණේය. ජීවිතයේ භූමිකාවලට අදාළව දැක්මක් නිර්මාණය කර එම ඉලක්ක පුරුදුවලට පරිවර්තනය කිරීම මගින් මගේ විෂන් එකට යන්නට දැන් පුළුවන්කම ලැබී තිබෙනවා. දෙවෙනි භාෂාව ඉගෙන ගැනීමට ලබා දුන් ඔබතුමාටම ආවේනික වූ මෙවලම් භාවිතා කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මට උපකාරී වුණේය. ඒ වැඩ කටයුතුත් සියල්ල කරගෙන යන විට මට මාගේ ව්‍යාපාරයටත් ඇනවුම් ලැබෙනවා. කලින් වැඩවලට හිරවෙලා තිබුණ නමුත් දින 2ක විතර වැඩ මම දැන් එක දවසකින් කරමි. මම කොටස් වෙළඳපොලේ ආයෝජනයත් පටන්ගෙන ඇත. නව ව්‍යාපාර සඳහා යොමු වීමටත් ඒ දේවල් ගැන ඉගෙන ගැනීමටත් දැන් මට කාලයත් ඒ දේවල් කිරීමට අවශ්‍ය දැනුමත් ලැබී ඇත. ඒ සෑම දෙයක්ම කරන්නේ ඔබතුමා ඉගැන්වූ මෙවලම් භාවිතා කරමිනි. වැඩ කල් දමා අත්‍යවශ්‍ය වැඩ වෙනුවට අනෙකුත් බාහිර වැඩ කරමින් සිටි මම අද මගේ දියුණුව වෙනුවෙන් වැඩ කරමින් සිටිමි. සෞඛ්‍යමය, ආධ්‍යාත්මිකව, අධ්‍යාපනිකව, රැකියාව සහ මූල්‍යමය යන සෑම අතකින්ම කලින්ට වඩා මම ඉදිරියෙන් ඇත. ඔබතුමා ඉගැන්වූ සියලු දේටම ස්තුතියි ගුරුතුමනි. ඒ ඉගැන්වූ සෑම දෙයකින්ම මම ජීවිතයට දෙයක් එක් කරගතිමි. ජීවිතයේ ඉදිරියට යන උපේක්ෂාවෙන් සිටින අපි වෙනුවෙන් මෙවැනි පාඨමාලාවක් නිර්මාණය කළාට බොහොම ස්තුතියි. ඒ වගේම ඉන්ටෙලෙක්ට් ඉනිෂියේටිව් කණ්ඩායමේ සියලු දෙනාටත් ස්තුතියි. ඔබට ගෞරවයෙන් මම මාගේ පණිවිඩය අවසන් කරමි. ස්තුතියි මලින්ද. ඉතින් මලින්ද බොහොම සන්තෝෂයි ඔබටත් ජීවිතේ තව ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජීවිතේ ඉදිරියට යන්න කැමති අයට, දැන් ඉන්න තැනින් අඩියක් හරි ඉදිරියට යන්න කැමති අයට, සෑම අංශයක්ම දියුණු කරගෙන ඉදිරියට යන්න කැමති අයට, කැමති නම් මා සමග එකතු වෙන්න පුළුවන්. අතික්‍රමණ වැඩසටහනත් එක්ක සිංහලෙන් උගන්වන ඔන්ලයින් මාධ්‍යයෙන් උගන්වන්නේ. ඒ වගේම එහෙම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන මෙටමෝෆොසිස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ සියල්ලන්ටම ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. සුවිසි ප්‍රත්‍ය ගැන ඉතා වැදගත් ඌණ පූර්ණයක්. මගේ මිත්‍රවරු දන්නවා මේ වැඩසටහන් මාලාවේ, විශේෂයෙන්ම මේ වැඩසටහන් මාලාවේ මේ බෞද්ධ දැනුම්පත්තේ තාක්ෂණික පැතිකඩ කියන වැඩසටහන් මාලාවේ අද 7 වෙනි වැඩසටහන මේ යන්නේ. මම මේකෙදි මම නිතරම පොඩි ඌණ පූර්ණයක් කරනවා. මොකද මම සත්ක්‍රියාවක් විදිහට මේ කරන ධර්ම කරුණු පිරික්සීම සහ ඒ කරුණු බෙදා ගැනීම කියන කටයුත්ත පොඩ්ඩක් සියුම් නිසා සහ ඒ කරුණු වරදවා තේරුම් ගන්න එකට තියෙන සම්භාවිතාවය වැඩි නිසා. ඉතින් අද ඌණ පූර්ණය මෙන්න මේකයි. අද වැඩසටහනේදී මම කතා කරන්න යන්නේ බෞද්ධ දැනුම් පද්ධතියේ තියෙන අතිශයම සංකීර්ණ කොටස කියලා මම පෞද්ගලිකව හිතනවා. ඉතින් මේ කොටස් පැහැදිලි කරන්නේ කොහොමද කියලා මම රෑදවල් නැතුව කල්පනා කරනකොට මට එන්නම පෙනී ගිය කාරණයක් තමයි මිත්‍රරුනි, මේ සූවිසි ප්‍රත්‍ය කියන සංකීර්ණ මාතෘකාවේ හැම ප්‍රත්‍යයක්ම දැනට අපි දන්නා නූතන භෞතික විද්‍යාවේ තියෙන සංකල්ප උපමා ලෙස අරගෙන, නැවතත් කියනවා නූතන විද්‍යාවේ තියෙන සංකල්ප උපමා විදිහට අරගෙන පැහැදිලි කරන්න පහසුයි කියන කාරණය. හරිද? දැන් මෙන්න මේක ඊටාම ප්‍රවේශමෙන් අර දැලි පිහියෙන් කිරි කනවා වගේ කරන්න ඕන වැඩක්. ඉතින් මෙතනදී ඒ නිසා තදින් අවධාරණය කරන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා මිත්‍රවරුනි. 1. මම කිසිම අවස්ථාවක ගම්මේ කරන්නේ නැහැ නූතන භෞතික විද්‍යාවේ සංකල්ප බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් දේශනා කරලා තිබ්බා වගේ බොළඳ කාරණයක්. එහෙම හිතලා ටිකක් අමුතු ගැම්මක් ගන්න සමහර අය කැමති බව මම දන්නවා. නමුත් ඒක ඊටාම බොළඳ වගේම හානිදායක ක්‍රියාවක්. ඒ දැනුම් පද්ධතීන් දෙක සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් දැනුම් පද්ධතීන් දෙකක්. සමහර විට එකක සංකල්ප අනිත් එකට ඉඟි කරනවා වෙන්න පුළුවන්. අනිත් එක සංකල්ප අනිත් එකට ඉඟි කරනවා වෙන්න පුළුවන්. ඒත් එකකින් කියවෙන්නේ අනිත් එකමයි කියලා හිතන එක අඥානකම. හරි? මම මේ වැඩසටහනට බුදුදහමේ ක්වොන්ටම් යාන්ත්‍රණ වගේ නමක් දාන්න හේතුව ඊට කිට්ටු නමක් මං දාවි ගොඩක් විට මේක පළ කරනකොට එහෙම දාන්න හේතුව කිසිසේත්ම එහෙම කාරණයක් නෙමෙයි. හරි? කලින් ඔක්කොම කියලා තිබ්බේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ අදහසකින් නෙමෙයි. හරි? එහෙම නමක් දැම්මේ ඇයි කියලා මං තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරන්නම් වැඩසටහනේ නම එහෙම කළේ කියලා. දෙවෙනි කාරණේ ඌණ පූර්ණයේ දෙවෙනි කොටස. සූවිසි ප්‍රත්‍ය පැහැදිලි කරන්න තියෙන අමාරුකම නිසාත් නූතන ලෝකයේ අපි ඉගෙනගත්තු සංකල්ප උපමා ලෙසගෙන ඒක පැහැදිලි කරන එක ලේසි නිසාත් ඒක මේ විදිහට පැහැදිලි කරන්නේ මමයි. හරි? මගේ මිත්‍රරුන්ට මේක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. ඒ නිසා කොහෙද ත්‍රිපිටකයේ ඔය භෞතික විද්‍යාත්මක කොටස් තියෙන්නේ කියලා මගෙන් අහන්නත් එපා. එහෙම ඒවා හොයන්නත් එපා.
හරි. එහෙම නෑ. එහෙම භෞතික විද්‍යාත්මක කරුණු සඳහන් කරලා නෑ. මේ පැරලල් එකක් ඇඳගෙන මේ වැඩේ කරන්නේ මමයි උපමා ලෙස ගන්න පහසු නිසා. තුන්වෙනි කාරණේ. සමහර භෞතික විද්‍යාත්මක සංකල්පවල සමහර ලක්ෂණ විතරක් ඒ අදාළ ප්‍රත්‍යයට උපමාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දුරට විතරක් පාවිච්චි කරලා තියෙනවා. හරි. සමහර භෞතික විද්‍යාත්මක සංකල්ප ඊටාම ගැඹුරින් විචාරය කරලා බැලුවොත් මම ඒ කියන උපමාවේ ලක්ෂණ බිඳෙන තැනුත් එන්න පුළුවන්. හරි. ඒ නිසා උපමාවක් විදිහට පමණක් භාවිතා කළ හැකි ලක්ෂණ විතරක් සමහර වෙලාවට භෞතික විද්‍යාත්මක සංකල්පයෙන් මම අරගෙන පාවිච්චි කරලා තියෙනවා. මම ඒක විශේෂයෙන්ම කිව්වේ භෞතික විද්‍යාවේ කෙලපැමිණි මගේ මිත්‍රයිනුත් මේ රාමෝ බලන නිසා සමහර භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය තියෙන මගේ සමහර මිත්‍රවරුනුත් ඒ කියන්නේ රාමෝ බලන අපේ මිත්‍රවරුන් ගොඩක් ඉන්න නිසා මම ඒ අයට මේක කිව්වේ. ඒ නිසා මම ඒ භෞතික විද්‍යා සංකල්ප වලින් උපමාවක් ලෙස ගත හැකි දුරට පමණක් ඒ සංකල්පය පාවිච්චි කරලා තියෙනවා. හතරවෙනි ಗುಣපූර්ණය. අද වැඩසටහන සූවිසි ප්‍රත්‍යය කියන සංකීර්ණ සංකල්ප ජාලාවේ පරිපූර්ණ පැහැදිලි කිරීමක් කියලා හිතන්න එපා මිත්‍රවරුනි. මම මේ වගේ වැඩසටහනක කාල පරාසය ඇතුලේ සහ මම ආමන්ත්‍රණය කරන මිත්‍රයින්ගේ පුළුල් පරාසය සලකලා කතා කරන්න පුළුවන් ප්‍රමාණයට දේවල් තෝරලා බේරලා කතා කරනවා. ප්‍රත්‍ය 24ක් ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. මම ඒ ප්‍රත්‍ය වලින් සමහර ඒවා තෝරාගත් සමහර ඒවා විතරයි කතා කරන්නේ. හරි. ඒ වගේම මට මේ ඒ කතා කරන ප්‍රත්‍ය පිළිබඳව උනත් සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරන්න බැරි තරම් පුංචි සංකූලතා, පුංචි අපි ඉංග්‍රීසි වලින් කියන nuances කියලා. හරි. පුංචි සංකූලතා, සංකීර්ණතා ගොඩාක් තියෙනවා. තව පුංචි ඒවා මට හැම එකක්ම කතා කරන්න වෙන්නේ නැහැ. හරි. ඒ නිසා තව ඉදිරියට අධ්‍යයනය කරන්න මේ මම කරන මේ වැඩසටහන අත්විවරමක් ලෙස පාවිච්චි කරලා තව ඉදිරියට ඉගෙනගෙන කැමති අය මේක එක්ස්ප්ලෝර් කරන්න, මේක තව ගවේෂණය කරන්න පුළුවන්. හරි. උණපූර්ණේ පස්වෙනි පුංචි කෑල්ල. ප්‍රත්‍ය 24ක් ගැන උන්වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුන් වහන්සේ. නමුත් හිතන්නට එපා බුදුන් වහන්සේගේ ඥාණයට ගෝචර උනේ ප්‍රත්‍ය 24ක් පමණයි කියලා. හරි. උන්වහන්සේ සත්වයා සංසාරයට බැඳ තබන යාන්ත්‍රණය පැහැදිලි කරන්න අවශ්‍ය ප්‍රත්‍ය ප්‍රමණක් දේශනා කරලා තියෙනවා කියන එකයි මගේ උපකල්පනය. හරි. හරි. සූවිසි ප්‍රත්‍ය යනු කුමක්ද? දැන් මොකද්ද මේ සූවිසි ප්‍රත්‍ය කියන්නේ? දැන් මම කලින් වැඩසටහනකත් කිව්වා මේ සූවිසි ප්‍රත්‍ය කියන්නේ හරි අධිසංකීර්ණ මාතෘකාවක් කියලා. ඉතින් මගේ මිත්‍රවරු ගොඩාක් උනන්දු වෙලා තිබ්බා. අහලා තිබ්බා මොකද්ද මේ ප්‍රත්‍ය කියන්නේ? ඇයි මේක අධිසංකීර්ණයි කියන්නේ කියලා. මම ඉන්න චුට්ටක් පැහැදිලි කරන්න මොකද්ද සූවිසි ප්‍රත්‍ය කියන්නේ කියලා. හරි. කියන්නේ කොහෙටද මේක වැටෙන්නේ? අපි දැන් මේ අභිධර්මයේ පිළිබඳව අපි යම්කිසි ආකෘතිගතමය ස්වභාවයෙන් කතා කරගෙන ආවනේ මෙච්චර කල්නේ. ටික අපි ගොඩනගාගෙන ආවනේ යම්කිසි දෙයක්. එතකොට අපි දන්නවා මෙච්චර කල් අපි කතා කරපු දෙයක් තියෙනවා. ඒ තමයි බෞද්ධ දැනුම් පද්ධතියේදී අපි කතා කරපු මූලික සංකල්ප දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රඥප්ති සහ පරමත්ත. හරි. කියන වර්ගීකරණය දෙක. මතකනේ ප්‍රඥප්ති කියලා කියන්නේ සැබෑවටම පවතිනවා වගේ ඉන්ද්‍රියට ගෝචර වුණාට කඩලා බැලුවහම ඇත්තටම ඒ හිතපු විදිහට නෙමෙයි ඒ දේ තියෙන්නේ කියලා හිතන වර්ගයේ දේවල් වලට. මම මේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනේදී අපි මේසයක් උපමා කරලා ඒක පැහැදිලි කළා. මේසය තිබ්බා වගේ පෙරුණාට කෑලි ගලවපුවාම ඒක මේසයක් නෙමෙයි, තවදුරටත් ඒක ලී ගොඩක් කේලි විවිධාකාර හැඩතල තියෙනවා. මේ හැඩතල කුඩු කරලා බලපුවාම මේ හැඩතලත් එතන නැහැ. එතන තියෙන ලී කුඩු ගොඩක් එක තවත් කුඩු කරන්න පුළුවන්. ඔහොමම අපි කතා වුණා. ඒ නිසා මේසේ ප්‍රඥප්තියක් මෙම කඩන් යන්න පුළුවන්. එහෙම තියෙන ප්‍රඥප්ති කඩායන අන්තිමට පරමාර්ථ ධර්මතා කියලා જાතියක් හම්බ වෙනවා. ඒක තමයි බෞද්ධ ධර්ම පද්ධතියේ ආකෘතියේදී කියවෙන්නේ. ඒ ධර්මතා තවදුරටත් කඩන්නට බෑ කියලා තමයි කියන්නේ. හරි. එතකොට ඊටාම සරල විදිහට කියනවා නම් විශ්වයේ භෞතික සියල්ලත් මනස කියලා අපි අත්දකින දේත් පරමාර්ථ ධර්මතා තුනකින් පැහැදිලි කරන්න පුළුවන් කියලා බුදුන් වහන්සේට ගෝචර වුණා. ඒ කියන්නේ මේ වැඩසටහන් මාලාවේ පරණ වැඩසටහන් 6ේදී දීර්ඝව කතා කරලා තියෙනවා. ඒ නිසා ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. ඒක නොබලපුවා ඉන්නවනම් ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් ඔය කතා කරේ ප්‍රඥප්ති සහ පරමාර්ථ. එහෙනම් මොනවද ප්‍රත්‍ය කියන්නේ? හරි. කොහෙටද ප්‍රත්‍ය කියන එක මේ ආකෘතියේ කොහෙටද ප්‍රත්‍ය කියන එක වැටෙන්නේ? ඕක තමයි දැන් අපි පොඩක් පහද ගන්න ඕනේ. හරි. ප්‍රඥප්ති, පරමාර්ථ සහ ප්‍රත්‍ය අතර වෙනස මං පොඩි උපමාවකින් මෙන්න මෙහෙම කියන්නම්. උපමා වලින් කතා කරද්දී අපිට තේරෙනවා. හරි. ලේසි තේරුම් කරන්න. හිතන්න මෙහෙම. ඈත ඉඳන් බලනකොට කන්දක් ඔයාට කොළ පාටින් පේනවා. හරිද? ඔයාලා හිතනවා මේ කන්දේ කොළ පාට තීන්ත ගාලා තියෙන්නේ මේ කියලා. අපි හිතමු ඔයා කවදාවත් කන්දක් දැකලා නැහැ කලින් කියලා. හරි. අපි හිතනවා ඔයා දකිනවා කන්දක්. ඒක කොළ පාටයි. ඈතින් දකිනවා. හරිම ලස්සන කොළ පාටක්. ඔයා හිතනවා මේ කන්දේ
තීන්ත ගාලා තියෙන කොළ පාටින් කියලා. ඒක තමයි මේ කොළ පාට පේන්නේ කියලා. ඈතින් ඉඳන් දකින්නකොට. හැබැයි ඔයා දුරදක්නයක් කරන් බලනකොට ඔයාට පේනවා නෑ කොළ පාට තීන්ත ගාලා වගේ පෙවුනට ඇත්තටම තියෙන්නේ කන්ද මතු පිට තියෙන එකිනෙකට වෙනස් කොළ පාට ගස් ගොඩක් කියලා. චූටි ගිනි කූරු ගොඩක් වගේ පේන්නේ. නමුත් ඈතට ඉඳන් බලනකොට පේන්නේ නිකන් බොහොම කොටස් වලට කැඩිලා නැතුව නිකන් කොළ පාට ලස්සනට එක තීන්ත ගාලා වගේ පේනවා. හැබැයි ඈත ඉඳලා බලනකොට එහෙම පියවි හැට පේන එක නෙමෙයි දුරදක්නයකින් ලං කරලා බලපුවාම පේන්නේ. හරි? ගස් ගොඩක් තමයි තියෙන්නේ. ඊළඟට දුරදක්නෙන් බලන ඔයා හිතනවා මේ මොනවද මේවා? මේවා ඉබේම පහළලා තියෙන මොන හරි දෙයක් වෙන්නේ නැති කියලා. ගස් ගැන ඔයා හිතන්නේ. හරි? හැබැයි ඔයා කන්ද ළඟටම ගිහිල්ලා ගස් පරීක්ෂා කරලා බලනවා. එහෙම පරීක්ෂා කරාම පේනවා ගස් හැදෙන විදිහ, මල් පිපෙන විදිහ, ගෙඩි හැදෙන විදිහ නිරීක්ෂණය කරලා ඒවා එහෙම වෙන්නේ කොහොමද කියලා හේතු හොයාගෙන යනකොට පේනවා ගස් හැදිලා තියෙන්නේ පසේ නේද? පසේ තියෙන ජලය, ඒ වගේම වැටෙන හිරු එළිය වගේ සාධක රාශියක් හින්දා තමයි මේ ගස් හැදිලා තියෙන්නේ කියලා. හරිද? අන්න ඒ වගේ තමයි මිත්‍රවරුනි. ඈතින් නම් කන්ද දිහා බලලා කොළපාට තීන්ත කාපු කන්දක් කියලා හිතනවා වගේ තමයි මිත්‍රවරුනි ප්‍රඥප්ති. එහෙම වගේ පෙනුනට එහෙම නැහැ. ඒවා තමයි ප්‍රඥප්ති කියලා අපි කියන්නේ බෞද්ධ ධර්ම පද්ධතියේදී. ඈතින් ඉඳන් බලනකොට කොළපාට ගාපු කන්දක් දුරදක්නකින් බලපුවාම ඇත්තටම කොළපාට වෙලා තියෙන්නේ එකිනෙකට වෙනස් ගස් ගොඩක් එකතු වෙලා තියෙන නිසා කියලා පේනවා වගේ තමයි විදර්ශනා ඥානය හරහා සියුම පරීක්ෂලා බලපුවාම පේනවා ප්‍රඥප්ති හැදිලා තියෙන්නේ පරමාර්ථ ධර්ම වලින් කියලා. ගස් දැක්කා වගේ තමයි පරමාර්ථ ධර්ම දැකීම. හරි. ඔන්න දැන් මේ දෙක. ඊළඟට අර කොහොමද ගස් හැදිලා තියෙන්නේ? වෙනත් වචන වලින් කියනවනම් ගස් කියලා දෙයක් එහෙම හැදෙන්න පාවිච්චි වෙන සාධක මොනවද කියලා බලපුවාම ජලය, පස, හිරු එළිය කියලා පෙනියනවා වගේ තමයි පරමාර්ථ ධර්ම පැන නගින විදිහ, පරමාර්ථ ධර්ම වැඩ කරන විදිහ වගේ කාරණා එහෙම වෙන්නේ ඇයි කියලා සියුම්ම තවත් බලපුවාම බුදුන් වහන්සේට ගෝචර වුණ යාන්ත්‍රණ ගොන්නට තමයි මිත්‍රරුනි ප්‍රත්‍ය ධර්මතා කියලා කියන්නේ. දැන් පැහැදිලි දේ ත්‍රිත්වයේ වෙනස ප්‍රඥප්ති, පරමත්ත සහ ප්‍රත්‍යය. හරි. ප්‍රත්‍යය කියන්නේ මේ ඔක්කොටම යටින් තියෙන තවත් සංකීර්ණ යාන්ත්‍රණ ගොන්නක්. මේ සියල්ල නියාමනය කරන විදිහේ යාන්ත්‍රණ ගොන්නක් පිළිබඳවයි කතා කරන්නේ. දැන් මම පැහැදිලි කරන්නම් ඇයි මම අද වැඩසටහනට බුදුදහමේ ක්වොන්ටම් යාන්ත්‍රණ වගේ නමක් දාලා තියෙන්නේ කියලා. නූතන විද්‍යාවේදී අපි සියලු භෞතික පදාර්ථ කඩාගෙන ගිහලා මුලින්ම පරමාණුක තත්ත්වෙන් ලෝකය පැහැදිලි කරනවා. හරිද? ඒක එක තලයක් අපි පැහැදිලි කරනවා. හරි? ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන. ඊට පස්සේ ඒක තවත් පියවරක් ගැඹුරට ගිහිල්ලා අපි කඩලා බිඳලා අපි උප පරමාණු කංශ දක්වා කඩලා ක්වාක්ස්, ලෙප්ටෝන සහ බෝසෝන කියන වඩාත් සියුම් මට්ටමින් ලෝකය පැහැදිලි කරනවා. ඊළඟට එතනිනුත් එහාට පියවරක් තව ගැඹුරට ගිහිල්ලා මේ සියලු උප පරමාණුක අංශුන් වල මූලය ක්වොන්ටම් ශාස්ත්‍ර, ක්වොන්ටම් තන්තු වගේ සංකල්ප වලින් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හරි? ඕකටම සාපේක්ෂතාවාදය හරහා ගුරුත්වය කියන එකත් සයිඩ් එකකින් එනවා. නමුත් අපි දැනට එහෙම නැතුව කතා කරොත් දැනට මෙන්න මේ වගේ තල තුනකින් පැහැදිලි කිරීමක් කරනවා. මේ තුන්වෙනි තලය තමයි ක්වොන්ටම් ශාස්ත්‍ර සහ ක්වොන්ටම් තන්තු වගේ සංකල්ප හරහා, සෛද්ධාන්තික සංකල්ප හරහා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ විශ්වය නූතන භෞතික විද්‍යාවේදී. ආන්න ඒ වගේ තමයි බෞද්ධ දැනුම් පද්ධතියේදී ඉන්ද්‍රියයට ගෝචර වන සියල්ල ප්‍රඥප්ති කියලා හඳුනා ගන්නවා. මුලින් මේ විදිහට පැහැදිලි කරනවා ලෝකය. සම්මුති සහ ප්‍රඥප්ති වලින් පැහැදිලි කරනවා. ඊළඟට තව පියවරක් ගැඹුරට ගිහිල්ලා පැහැදිලි කරනවා මේ ප්‍රඥප්ති සියල්ල හැදිලා තියෙන්නේ රූප කියන ධර්මතාවය හරහා සහ ඒකට සම්බන්ධවම සත්වයා වෙනුවෙන් වැඩ කරන චිත්ත සහ චෛතසික කියන තවත් පරමාර්ථ ධර්ම දෙකකුත් ගැන කතා කරලා තිනවා. හතරවෙනි පරමාර්ථ ධර්මය ගැන අපි තාම කතා කරේ නෑ. ඒක ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්. නමුත් තව ලෙවල් එකක් ගිහිල්ලා පැහැදිලි කරලා තිනවා මේ පරමාර්ථ ධර්මතා හරහා ලෝකේ පැහැදිලි කරනවා. ඊළඟ ලෙවල් එකට ගිහිල්ලා, ඊළඟ තලයට ගිහිල්ලා, ඊළඟට තවත් පියවරක් ගැඹුරට ගිහිල්ලා මේ පරමාර්ථ ධර්මතාවයන්ගේ පැන නැගීම් සහ හැසිරීම ගැන සියුම්ම විස්තර කරන්න උත්සාහ කරන විදිහේ ආකෘතියක් සූවිසි ප්‍රත්‍යයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? මේ ගැඹුරට යෑමේ පිරමීඩයේදී සූවිසි ප්‍රත්‍යය තියෙන්නේ නූතන භෞතික විද්‍යාවේ ක්වොන්ටම් යාන්ත්‍රණ තියෙන පඩියම නිසා තමයි සංකේතීයව මම බුදුදහමේ ක්වොන්ටම් යාන්ත්‍රණ කියන වචනය අද වැඩසටහනේ මාතෘකාව කරන්නේ. මොකද සූවිසි ප්‍රත්‍යය කියන්නේ ඒ වගේ ඒ ලෙවල්ස් වලින් බලනකොට මේකේ ගැඹුරේම තියෙන දේ නිසා.
අන්න ඒකයි එහෙම නම දාලා තියෙන්නේ. එහෙම නැතුව නූතන භෞතික විද්‍යා සංකල්ප බුදුරජාණන් වහන්සේ කලින් කියලා තිබ්බා කියන අර්ථයෙන් නෙමෙයි. හරි? එහෙම ඒක ටිකක් මම හිතනවා ඒක යම්කිසි හීනමාන අදහසක් කියලා. හරි හීනමානයක් නිසා කියන කතාවක් කියලා මම හිතනවා ඒක. කොහොම නමුත් මම මේ අදහසකින් නෙමෙයි නම දාලා තියෙන්නේ. හරි? ඔන්න ඔකයි සූවිසි ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියන එක ඔන්න මම චුට්ටක් පැහැදිලි කරා. සූවිසි ප්‍රත්‍යයෙන් සමහරක් පැහැදිලි කරගනිමු. විශ්වයේ භෞතික සහ අභෞතික මූලික තැනුම එකක් කියලා බෞද්ධ දැනුම් පද්ධතිය හඳුන්වන චිත්ත චෛතසික රූප සහ නිබ්බාන කියන පරමාර්ථ ධර්ම පාලනය කරන විශ්වයේ මූලික මට්ටමේ ගැඹුරුම යාන්ත්‍රණ 24න් සමහර ඒවා කීපයක් ගැන අපි දැන් කතා කරන්න යන්නේ. පළවෙනි ප්‍රත්‍යය පැහැදිලි කරගන්න පහසුයි. දෙවෙනි ප්‍රත්‍යය ටිකක් පැහැදිලි කරගෙන හිටියොත් ඒ නිසා මම දෙවෙනි ප්‍රත්‍යයෙන් පටන් ගන්නම්. හරි? දෙවෙනි ප්‍රත්‍යය තමයි ආරම්මන ප්‍රත්‍යය. මම දැන් උපමාවක් ගන්නවා නූතන භෞතික විද්‍යාවෙන්. මගේ මිත්‍රවරුන්ට මතක ඇති අපි ගුරුත්වය නම් අභිරහස් සතා කියන රාමුව වැඩසටහනේදී කතා කළා. කොහොමද කාලාවකාශයේ වක්‍රතාවය නිසා යම් යම් වස්තුන් එකිනෙක වෙත ඇදිලා යන්නේ කියලා. මේකට තමයි අපි ගුරුත්වය කියලා කියන්නේ. ගුරුත්වය ඇති වෙන්නේ ඇයි කියන එකට මේ වෙනකොට තියෙන හොඳම උත්තරය තමයි අයින්ස්ටයින් මහත්මයා විසින් ඉදිරිපත් කරපු කාලාවකාශයේ වක්‍රතාවය කියන සිද්ධාන්තය. අන්න ඒ වගේ ආරම්මන ප්‍රත්‍යය කියලා කියන්නේ මම වචනයක් කියනවා මම මේක පැහැදිලි කරන්න හදපු වචනයක්. හරි? නාම රූපාවකාශය කියලා වචනයක්. නිකන් කියන්නේ මම මේ කොහෙවත් නැහැ මේක. මම දලා දහසක් මේ කියන්නේ. හරි මේක තේරුම් ගන්න ඕන හින්දා. ආරම්මන ප්‍රත්‍යය කියන්නේ නාම රූපාවකාශයේ ඇතිවන යම් වක්‍රතාවයක් වගේ කියලා අපිට උපමාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ වචනේ මේක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම නිර්මාණය කළේ. හරිද? නැවතත් මම අවධාරණය කරනවා එහෙම වචනයක් අභිධර්මයේ තුල නැහැ. හරි? උපමාවක් විදිහට අපි ගන්න මේ නාම රූපාවකාශයේ වක්‍රතාවයක් වගේ දෙයක් නිසා තමයි චිත්ත කියන නාම ධර්මතාවය අරමුණු වෙතට නැමී යාමක් හෝ ඇදී යාමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි සූවිසි ප්‍රත්‍යයෙන් දෙවෙනි ප්‍රත්‍යය. ඒකට කියනවා ආරම්මන ප්‍රත්‍යය කියලා. හරි? එහෙනම් පළවෙනි ප්‍රත්‍යය මොකද්ද? පළවෙනි ප්‍රත්‍යය තමයි හේතු ප්‍රත්‍යය. මතකද ගුරුත්වය ගැන අපි කතා කරනකොට කතා කළා කාලාවකාශයේ වක්‍රතාවයේ ඇතිවෙන්න හේතු වෙන්නේ යම් වස්තුවක ස්කන්ධය කියලා. ස්කන්ධය විශාල වෙන්න කාලාවකාශයේ වක්‍රතාවය විශාලයි. ඒ වක්‍රතාවය විශාල නම් දෙයක් ඒ වස්තුව වෙත ඇදිලා යන වේගය වැඩි වෙනවා වගේම ඒ වස්තුවේ බලපෑම අවකාශයේ විහිදෙන දුරත් වැඩි වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් යම් වස්තුවක ගුරුත්වය එහෙම නැත්නම් ඇද ගැනීමේ බලය වැඩි වෙනවා ස්කන්ධයේ වැඩිවීමත් එක්කම. බොහොම සරල භාෂාවෙන් කියනවා. අනේ වගේ නාම රූපාවකාශයේදී චිත්තයක් අරමුණු වලට ඇදිලා යෑමේ ප්‍රබලත්වය තීරණය කරන සාධකය තමයි හේතු කියන ප්‍රත්‍යයෙන් පැහැදිලි වෙන්නේ. කාලාවකාශයේ වක්‍රතාවයේ ප්‍රමාණය තීරණය වෙන්නේ ස්කන්ධය කියන සාධකය නිසා වගේ මෙතනදී එහෙම සාධක එකක් නෙමෙයි 6ක් තියෙනවා කියන එක තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ කියන චෛතසික ශක්තියින් 6. දැන් අමතක කරන්න එපා මේවා චෛතසික ශක්තිය. හරි? දැන් ඔන්න මුල වැඩසටහනේ මුල ඒවා බලන්න මතක නැත්නම් මොකද්ද මේ කියන්නේ කියලා. යම් සිතක තියෙන මේ ශක්තියින්ගේ ප්‍රබලතාවය එහෙම නැත්නම් ඉන්ටෙන්සිටි එක අනුව තීරණය වෙනවා. ඒ සිත අරමුණු වෙත නැමී යාම කොච්චර ප්‍රබල වෙනවාද දුබල වෙනවාද කියලා. ඒ වගේම හේතු කියලා බුදුන් වහන්සේ මේ ප්‍රත්‍ය නම් කරන තව විශේෂ හේතුවක් විදිහට සමහර ආචාර්යවරු දකින කාරණයක් තමයි මිත්‍රෝනි සංසාර චක්‍රයේ ක්‍රියාත්මක වෙන්නත් බලපාන මූලික ප්‍රත්‍යක් තමයි මෙන්න මේක. හේතු ප්‍රත්‍යය. ඊළඟට තුන්වන ප්‍රත්‍යය. මේකට කියනවා අධිපති ප්‍රත්‍යය කියලා. භෞතික විද්‍යාවේ සංකල්පයක් තියෙන මිත්‍රෝනි සමමිතිකත්වය බිඳීම. එහෙම නැත්නම් සිමෙට්‍රි බ්‍රේකින් කියලා. මේකද කියවෙන්නේ යම් අපිළිවෙල සහගත ඒත් සමමිතික පද්ධතියක් ස්ථායී වෙන්න හරි ශක්තිය අඩු කරගන්න හරි යම් කිසි ක්‍රියාවලියකදී පැවතිය හැකි සමාන අවස්ථා රාශියකින් එකම නිශ්චිත අවස්ථාවක් තෝරා ගන්නවා කියන එක. ඒ තෝරා ගැනීමත් එක්ක මුලින් තිබුණ පරිපූර්ණ සමමිතිය නැති වෙලා යනවා කියන එකයි මේකෙන් කියවෙන්නේ. සරලව කියුවේ හොඳේ. හිතන්න මෙහෙම ඔයා පෑනක් ඉතා අමාරුවෙන් තුඩෙන් සම්බර කරලා මේසයක් උඩ හිටවලා තියෙන කියලා හිතන්නකො නිකන්. හරි? මේක දැන් සමමිතික අවස්ථාවක්. හරිද? පෑනට මෙහෙමම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනෑම පැත්තකට වැටෙන්නත් පුළුවන්. මේ ඕනෑම දෙයක් වෙන්න තියෙන ඉඩ කඩ සමානයි. ඕන පැත්තකට වැටෙන්න පුළුවන් ඉඩ කඩ සහ පෑන ඒ විදිහටම තුඩෙන් සමබර වෙලා තියෙන්න පුළුවන් කියන හැම possibility එකක්ම හැම අවස්ථාවකටම තියෙන සම්භාවිතාවය අඩු වැඩි වශයෙන් සමානයි. ඊළඟට හිතන්න
නැගෙනහිර දිසාවට සුළඟක් හමනවා කියලා. හරි. එතකොට පෑන අර එක්තරා පැත්තකට ඇදගෙන වැටෙනවා. කලින් තිබුණ ඕනෑම පැත්තකට වැටෙන්න තිබ්බ හැකියාව එහෙම වැටුණට පස්සේ නැති වෙලා යනවානේ. හරි. තවත් වචන වලින් කියනවා නම් තිබුණ සමමිතිය බිඳෙනවා. දැන් පෑන නිශ්චිත දිශාවකට හැරිලා තියෙන්නේ. ඕනෑම පැත්තකට වැටෙන්න තිබ්බ අවස්ථාවක් තවදුරටත් නැහැ. භෞතික විද්‍යාදරයින් කමත්වා මම දන්නවා සිමෙට්‍රි බ්‍රේකින් වල මීට වඩා සංකූලතා සහ සංකීර්ණතා තියෙනවා කියලා. ඒත් භෞතික විද්‍යාව ඉගෙන ගත්තු නැති කෙනෙකුට පොඩ්ඩක් තේරෙන විදිහට ඒක කිව්වේ. හරි. මිත්‍රවරුනි මෙන්න මෙහෙම සමමිතිකතාවයේ බින්දෙන මූලික ආකාර දෙකකුත් තියෙනවා භෞතික විද්‍යාවේදී. එකක් තමයි බාහිර බලපෑමක් නිසා සමමිතිය බිඳ වැටීම. ඒකට කියනවා explicit symmetry breaking කියලා. සහ පද්ධතිය තුලින් ඉබේම සිදුවන සමමිතිය බිඳ වැටීම. ඒකට කියනවා spontaneous symmetry breaking කියලා. හරි. විදි දෙකකුත් තියෙනවා. ඒක බිඳ වැටෙන්න පුළුවන්. හරි. දැන් අපි බෞද්ධ දැනුම් පද්ධතිය පැත්තට හැරෙමු. ඒක උපමාවක් ලෙස අරගෙන. මතකයි නේද අපි කලින් කතා කළා සිත් පරම්පරාවක භවාංග සිත් කියලා අක්‍රීය සිත් ධාරාවක් ගලාගෙන යන අතරේ අරමුණක් නිසා ඊළඟ සක්‍රීය සිත් ධාරා ගොන්නක් ගලාගෙන යනවා කියලා. මතකයි නේ මේ වැඩසටහන් මාලාවේ පස්වෙනිකේදී ගැඹුරින් කතා කරා අපි ඒක. හරි. අපි මේ වගේ සක්‍රීය සිත් ගොනු වලට කියනවා චිත්ත වීති කියලා. මේ වැඩසටහන් මාලාවේ බුදුන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රණය කියන වැඩසටහන පොඩ්ඩක් බලන්න. ඒකේ ඊටම ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා මේ වැඩේ. හරි. දැන් මේ සක්‍රීය සිත්වල, ඒ කියන්නේ භවාංග සිත් නෙමෙයි අනික් සිත්වල අපි ඇඳගෙන ආපු රූප සටහන් වල මතකද කළු තිත් වලින් පෙන්ලා තියෙන සිත්වල අර භෞතික විද්‍යා සංකල්පයේදී කිව්වා වගේ යම් සම්මිතික භාවය වගේ එකක් තියෙනවා. වගේ හරිද? උපමාවක් විදිහට පැහැදිලි කරන්න දැන් මේ වගේ හොඳේ. ඒ නිසා ඒ කියන්නේ ඒ වගේ සිත් පරම්පරාවල දිශානතිය ඕනෑම පැත්තකට ඇලවෙන්න පුළුවන්. ඒත් ඇලවෙලා නෑ වගේ යම් සමතුලිත ගතියක් තියෙනවා. හරි. ඒක බිඳෙන්න පුළුවන් විදි දෙකකුත් තියෙනවා. භෞතික විද්‍යාත්මක සංකල්පයේදී කිව්වා වගේ බාහිර සාධකයක් නිසා, ඒ කියන්නේ explicit symmetry breaking වලදී වගේ බාහිර සාධකයක් නිසා, බාහිර සාධකයක් වන අරමුණේ යම් ලක්ෂණ නිසා සිත් පරම්පරාව ඒ සමමිතික භාවයෙන් වගේ මිදිලා යම් නිශ්චිත දිශානතියකට ගලාගෙන යන්න පුළුවන්. එහෙම වෙන එක බෞද්ධ දැනුම් පද්ධතියේදී හඳුන්වනවා ආරම්මනාධිපති ප්‍රත්‍ය ආන්ත්‍රණය කියලා. ඊළඟට අර භෞතික විද්‍යාවේ සංකල්පයේදී කිව්ව පද්ධතියේ අභ්‍යන්තරයෙන් පැන නැගුණ හේතුවක් නිසා සමමිතිකත්වයේ බිඳෙන එක. ඒ කියන්නේ spontaneous symmetry breaking වලදී වගේ සිත් පරම්පරාවල සිත් ඇතුළේම තියෙන ඡන්දය, වීරිය, විමර්ශාව කියන චෛතසික ශක්තියන් වලින් එකක් හරි ජවන සිතක චිත්ත ශක්තිය නිසා හරි, ඒ කියන්නේ ඇතුළෙන්ම පැන නැගුණ කාරණයක් නිසා හරි මේ සිත් පරම්පරාව යම් දිශානතියකට ප්‍රබලව ඇලවෙලා යම් නිශ්චිත දිශානතියකට ගලාගෙන යන්නට පුළුවනි. ඒක බෞද්ධ දැනුම් පද්ධතිය හඳුනනවා සහජාතාධිපති ප්‍රත්‍ය යාන්ත්‍රණය කියලා. හරි. වර්ග දෙකක් ඔන්න තියෙනවා. මේ වර්ග දෙකම අයිති වෙන්න තමයි සරලව අධිපති ප්‍රත්‍ය කියලා මේ යාන්ත්‍රණය නම් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ. දැන් මේ අධිපති ප්‍රත්‍ය නිසා සිත් පරම්පරාවක දිශානතිය විතරක් නෙමෙයි, ඒ සිත් පරම්පරාව කොච්චර වෙලා ගලාගෙන යනවාද කියන කාරණයක් යම් මට්ටමකට තීරණය වෙනවා. ඊළඟ ප්‍රත්‍ය පැහැදිලි කරන්න මම යොදා ගන්නවා ක්වොන්ටම් රික්තක උච්චාවචනය කියන සංකල්පය භෞතික විද්‍යාවේදී. ඒ කියන්නේ quantum vacuum fluctuations කියන වැදගත් සංකල්පය. මිත්‍රතුනි, හරිම රසවත් මේ කතාව. මේ එක්තරා කාලයකදී සාම්ප්‍රදායික භෞතික විද්‍යාදරයින් හිතාගෙන හිටියා කිසිම පදාර්ථයක් නැති හිස් අවකාශය කියන්නේ සම්පූර්ණයෙන්ම හිස්, කිසිම දෙයක් වෙන්නේ නැති තැනක් කියලා. හරි. මේ වගේ අවකාශ කොටසකට විද්‍යාදරයින් දුන්න වචනය තමයි පරිපූර්ණ රික්තකය කියන එක. හරි. මේක ඇත්තටම විශ්වය අපිට හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මොකද අපේ ඇස්වලට පේනු නැති වුණාට විශ්වයේ නිකන් පට්ටම හිස් වගේ පේන තැනක් වුණත් මිනිස් ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැති වුණාට, අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැති වුණාට එතන විවිධ ශක්තියින් සහ අංශු වර්ග ගණනාවක් තියෙනවා. ඒක අපි ඉස්සරත් අඩු වැඩි වශයෙන් දැනගෙන හිටියා. හැබැයි මෙන්න මේක වැඩේ. විද්‍යාදරයන් හිතාගෙන හිටියා මෙන්න මෙහෙම. විද්‍යාදරයන් හිතාගෙන හිටියා විශ්වයේ අපිට එහෙම රික්තකයක්, ඒ කියන්නේ පදාර්ථ රහිත ස්ථානයක් හදන්න පුළුවන් කියලා. ඒකට ඕන තාක්ෂණය නැතිකම හරි මොකක් හරි හේතුවක් නිසා අපිට හදන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සෛද්ධාන්තිකව, ඒ කියන්නේ මේ අර පුළුවන්කම් බැරිකම කියලා එකක් තියෙනවානේ නේ. සමහර දේවල් කරන්න අපිට කරන්න ගොඩාක් අමාරු වුණත් පුළුවන් නේද? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෑනක් තුඩෙන් මේසයක් උඩ හිටවන්න පුළුවන්. තාම අපහසුයි. නමුත් පුළුවන්. අන්න ඒ වගේ මේගොල්ලෝ හිතාගෙන හිටියා
මේ අවකාශයේ කොටසක් පරිපූර්ණ රික්තකයක් හදන්න සෛද්ධාන්තිකව පුළුවන් කියලා. තියරි එකක් විදිහට මේක කරන්න පුළුවන් වැඩක්. අපිට කරන්න තාක්ෂණය තියෙනවද නැද්ද කියන එක දෙවෙනි කාරණයක්. නමුත් මේක පුළුවන් කියලා හිතාගෙන හිටියා. ඒක වැදගත්තේ ඒක හරියද? ඒ කියන්නේ ඉස්සරත් අපිට එහෙම සම්පූර්ණ හිස්තනක් විශ්වය හොයාගන්න නැහැ. නමුත් අපි හිතන් හිටියා මේක හදන්න පුළුවන් ඕනක් කියලා. මෙන්න මේ අදහසට මරුපහරක් දුනා පස්සේ කාලෙක ක්වාන්ටම් භෞතික විද්‍යා ශාස්ත්‍රයේ පර්යේෂණාත්මක මට්ටමින් ඔප්පු කරගන්න පුළුවන් වුණ වැදගත් සංසිද්ධියක් නිසා මේ සංසිද්ධිය තමයි ක්වාන්ටම් රික්තක උච්චාවචනය. හරි? එහෙම තමයි ඒක නම් කරලා තියෙන්නේ. මේකට කෙලින්ම සහ වක්‍රදායක වුණ වැඩෝ ගණනාවක් ඉන්නවා. හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයේ ඉඳන් පෝල් ඩිරැක්ලාගේ ක්වාන්ටම් ශ්‍රේෂ්ඨ සංකල්පයේ ඉඳන් මේ ක්වාන්ටම් රික්තක උච්චාවචනය කියන සංසිද්ධිය පර්යේෂණාත්මක තහවුරු කරගන්න 1947 දී පර්යේෂණ ආකෘතියක් යෝජනා කරපු හෙන්රික් කැසිමියේ ඉඳන් 1996 දී ඇත්තට මේක පර්යේෂණාත්මකව තහවුරු කරගත්ත ස්ටීව් ලැමරෝ ඇතුළු අය ගණනාවක් ඉන්නවා මේකට පනපවපු. හරිද? මේ සොයා ගැනීම තමයි මෙන්න මේක. සොයා ගැනීම තමයි විශ්වයේ අවකාශ කොටසක අපි දන්න පදාර්ථ ඔක්කොම අයින් කළා. මොන තාක්ෂණය දාලා ඔක්කොම අයින් කරා. අපිට කවදාවත් පරිපූර්ණ රික්තකයක් හදන්න බෑ කියන කාරණේ. හේතුව මෙන්න මේකයි. අවකාශයේ හැම තැනක හැම මොහොතකම එකිනෙකට විරුද්ධ උපපරමාණුක අංශු මතුවෙලා ඒවා හැප්පිලා විනාශ වෙලා යනවා. තව චූට්ටක් පැහැදිලි කරනවා නම් හරිද? ක්වාන්ටම් ශාස්ත්‍රය කියන්නේ ක්වාන්ටම් ෆීල්ඩ් සිද්ධාන්තයට අනුව විශ්වයේ ගැඹුරින්ම තියෙන ක්වාන්ටම් ශාස්ත්‍ර කම්පණය වෙන නිසා තමයි අපි සාමාන්‍යයෙන් දන්න පදාර්ථ හැදිලා තියෙන්නේ. ඒ වගේ අත දිහා බැලුවොත් ක්වාන්ටම් ශාස්ත්‍ර සිද්ධාන්තයට අනුව ඔය අත තියෙන්නේ ක්වාන්ටම් ශාස්ත්‍ර ගණනාව කම්පණය වෙන නිසා. ඒ කම්පනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට මතුවෙන උපපරමාණුක අංශුන් නිසා තියෙන දෙයක් විතර තමයි ඔයගේ අත හෝ සිරුර හෝ ඕනම දෙයක් පවතින්නේ. එතකොට ඊටාම සරල අනවශ්‍ය ලෙස ඌරණය කරපු විදිහකට මේක කියනවා නම් නැවතත් භෞතික විද්‍යාදරයින් මට කවත්වා මේ ගැන කියනවා නම් ක්වාන්ටම් ශාස්ත්‍ර ක්වාන්ටම් ෆීල්ඩ්ස් හරි සංඛ්‍යාත වලින් කම්පණය වෙන නිසා තමයි ඔයාගේ අත හැදිලා තියෙන උපපරමාණුක අංශ උපදින්නේ. හැබැයි ඒ ශාස්ත්‍ර හරි සංඛ්‍යාත වලින් කම්පණය වෙනවට වඩා වැඩිපුර සිද්ධ වෙන්නේ ඒවා වැරදි සංඛ්‍යාත වලින් කම්පණය වෙන එකයි. එහෙම වැරදි සංඛ්‍යාත වලින් කම්පණය වෙනකොට එකිනෙකට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ උපපරමාණුක අංශුන් යුගල අනන්ත ගණක් එකවරම ඇති වෙලා එකිනෙක ගැටිලා නැති වෙලා යනවා. ඒ කියන්නේ අපි මොන සෙල්ලම දාලා අපි දන්න පදාර්ථ ටික අවකාශයේ කොටසකින් අයින් කළත් මෙන්න මේ ෂණිකව උපදින ෂණිකව විනාශ වෙලා යන ක්වාන්ටම් ශාස්ත්‍රවල කම්පන නිසා ඇතිවන අංශුන් නිසා ඒ අවකාශ කොටස කවදාවත් අපිට හිස් කරන්න බෑ. හරිද? මොකද අපේ විශ්වයේ මූලික පැවැත්මේ කොටසක් තමයි මේ ක්වාන්ටම් ශාස්ත්‍රවල සිද්ධ වෙන මේ කම්පන. හරි? නැවතත් මේවට විසංවාද තියෙනවා. ශාස්ත්‍රීය ගුටියන ගැනීම මේ ඔක්කොම තියෙනවා. නමුත් මේ දැනට අපි ඊටාම ප්‍රබල අපි පර්යේෂණාත්මකව තහවුරු කරගෙන තියෙනවා. නමුත් මේ ඒක ඇයි එහෙම වෙන්නේ කියලා හදලා තියෙන સિદ્ધාන්ත වෙනම තියෙනවා. නමුත් අපි දන්නවා මේම එකිනෙකට වෙනස් උපපරමාණුක අංශු ටට්ටක් ගාලා ඇති වෙලා හැප්පිලා විනාශ වෙලා යනවා. ඉතින් මේ කතන්දරෙත් තියෙනවා. තව චතුරු වලින් කිව්වොත් කිසිම අවස්ථාවක විශ්වයේ කිසිම තැනක හිඩසක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතන වැදගත් කොටස. උපමාවට වැදගත්ම කොටස. හිඩසක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අනන්තර ප්‍රත්‍යයකින ප්‍රත්‍යයට හොඳම උපමාව. බුදුන් වහන්සේගේ ඥානයට ගෝචර වෙනවා සිත් පරම්පරා ඇති වෙන ක්‍රියාවලියේදී කිසිම හිඩසක් ඇති වෙන්නේ නැති බව. මේක සිත් පරම්පරාවලට විතර නෙමෙයි රූප කලාපවලත් බලපානවා කියලා සමහර ආචාර්යවරු කියනවා. එක සිතක් අපි සිත් ගැන කතා කරමු දැනට. එක සිතක් නිරුද්ධ වුණ ගමන් කිසිම හිඩසක් රහිතව ඊළඟ සිත ඇති වෙන බව තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න කාරණය. අමතක කරන්න එපා. දැන් හිත සිත් ඇති වෙනවා කියනකොට නිකන් ඔයාගේ ඔලුවට එන්නේ මොකක්ද කියලා මට මේ වෙලාවේ හරියටම විශ්වාස නැහැ. නමුත් මේ වැඩසටහන මලා බැලුවොත් පෙනේ සිත කියන්නේ චිත්ත සහ චෛතසික කියන ශක්තියින් වල ගොන්නේ එකතුවකට. හරි ඒ නිසා ඒවත් යම් කිසි ශක්තියින් ගොන්නක් මිසක්ක මේ නිකන් අමුතු වලාකුළක තියෙන දෙයක් නෙමෙයි මනස සිත කියලා කියන්නේ. හරි? එහෙම එකක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැඹුරට සමග ඥාණයෙන් කියලා ඊටාම සියුම්ම පරීක්ෂා කරලා බලන්න නැති පුංචි හරි හිඩසක් තියනවාද මේ සිත් දෙකක් අතර කියලා. හිඩසක් තියනවාද? උන්වහන්සේට අන්තිමට පේන්නේ නැති ගොඩක් විට එමේ හිඩසක් කොයි අවස්ථාවකවත් දකින්න නැහැ කියලා. මෙන්න මේ කිසිදු හිඩසක් නැතුව ගලාගෙන යෑමේ යාන්ත්‍රණය උන්වහන්සේ
අනන්තර ප්‍රත්‍යය කියලා නම් කළා. හරි. ඉඩසක් හොයන්නට බෑ. ඊළඟට සමානන්තර ප්‍රත්‍යය. සමානන්තර ප්‍රත්‍යය කියන එකට හොඳ උපමාව තමයි එන්ට්‍රොපික දිශාව කියන එක. එන්ට්‍රොපික දිශාව ගැන මම වෙනත් වැඩසටහනක දීර්ඝව කතා කරලා තියෙනවා. මම චුට්ටක් ඒකෙන් කොටසක් පොඩ්ඩක් දැන් ඔයාලට මෙතන දාන චුට්ටිය අදහසක් ගන්න. එන්ට්‍රොපිය කියලා කියන්නේ හරි තාපගතික විද්‍යාව වෙන වැදගත් සංකල්පයක්. අපි මේ එන්ට්‍රොපිය සරල උපමාවකින් පැහැදිලි කරගමු. හරි. හිතන්නකෝ දාම් ලෑල්ලක් උඩ තියෙනවා කියලා කළු ඉත්තයි සුදු ඉත්තයි. ඉතෝ දෙන්නෙක් ඉන්නවා. හරි. දැන් මම මේ දාම් ලෑල්ලේ ප්‍රමාණය කොටු 4කට අඩු කරනවා. හරි කොටු 4කට අඩු කරනවා. අඩු කරලා මම ඔයාට කියනවා මේ කොටු 4 ඇතුලේ මේ ඉත්තන් දෙන්න තියන්න පුළුවන් සියලු විදි වලට තියලා මට පෙන්වන්නකෝ කියලා කියනවා. හරි දැන් ඔයා මට පෙන්නනවා තියලා. දැන් මම දාම් ලෑල්ලේ ප්‍රමාණය ඉත්තු ගන්න වෙනස් කරන්නේ නැහැ. ප්‍රමාණය කොටු 16කට වැඩි කරනවා. දැන් මම ඔයාගෙන් ආයෙත් අහනවා විදි කීයකට දැන් මේ ඉත්තු දෙන්න තියන්න පුළුවන්ද ලෑල්ල ඇතුලේ කියලා. ඔයාට පැහැදිලිව පේනවා ඇති දැන් මේ කොටු 16 ඇතුලේ මේ ඉත්තන්ට ඉන්න පුළුවන් විදි ප්‍රමාණය කලින් කොටු 4ක් තිබ්බට වඩා ගොඩක් වැඩි කියලා. ඒක මං හිතන්නේ ඊටාම සරලව පැහැදිලිනේ. හරි. හරි. දැන් ඔය විදියටම බලන්න මේක කාමරයක් ඇතුලේ තියෙන බැලුම් බෝලයක් හයිඩ්‍රජන් පුරව. හිතන්න මේ බැලුම ඇතුලේ තියෙන අංශු හයිඩ්‍රජන් අංශු හරියට අර දාම් ලෑල්ලේ ඉත්තු වගේ කියලා. එකම වෙනස මෙතන අංශු ට්‍රිලියන ගාණක් තියෙන එක බැලුම ඇතුලේ. හරි. දැන් අර කලින් දාම් ලෑල්ලේ උපමාවේදී වගේම මේ බැලුම් බෝලේ ඇතුලේ තියෙන හයිඩ්‍රජන් අංශු වලට බැලුම් බෝලේ ඇතුලේ ඉන්න පුළුවන් එක එක විදි ගොඩාක් තියෙනවා. හරි. මෙහෙම එක විදිහකට අපි කියනවා මයික්‍රෝස්ටේට් එකක් කියලා. හරි. එතකොට අංශු වල පිහිටීම වෙනස් වුණ ගමන් තව මයික්‍රෝස්ටේට් එකක් හැදෙනවා. ඒක වෙනස් වුණ ගමන් තව එකක් හැදෙනවා. ඉතින් බැලුම ඇතුලේ ඒ වගේ මයික්‍රෝස්ටේට්ස් ට්‍රිලියන ගාණක් තියෙන්න පුළුවන්. හරි. දැන් මේ බලන්න බැලුම් බෝලේ කටින් හයිඩ්‍රජන් වායුව එළියට ගිහිල්ලා දැන් ඒක මුළු කාමරේ පුරාම පැතිරලා තියෙනවා. දැන් අර දාම් ලෑල්ලේ සයිස් එක වැඩි කළා වගේ නමුත් ඉත්තෝ එකම ගානමයි. දැන් මේ හයිඩ්‍රජන් අංශු වලට පිහිටන්න පුළුවන් එක එක විදි කීයක් තියෙනවද? වෙනත් වචන වලින් කියනවා නම් දැන් පවතින්න පුළුවන් මයික්‍රෝස්ටේට්ස් කීයක් තියෙනවද? එහෙම තියෙන්න පුළුවන් විදි ගාන කලින් බැලුම් බෝලේ ඇතුළේ තිබ්බට වඩා අඩුද වැඩිද? පැහැදිලිවම එක වැඩි. එතකොට මෙන්න මෙහෙම අංශු ගොඩකට යම් පද්ධතියක් ඇතුලේ ඉන්න පුළුවන් විදි ගාන මනින මිම්මකට තමයි මිත්‍රෝනි අපි කියන්නේ එන්ට්‍රොපිය කියලා. ඒ කියන්නේ බැලුම ඇතුලේ හයිඩ්‍රජන් වායුව තියෙනකොට එතන තිබ්බ එන්ට්‍රොපියට වඩා ඒ කියන්නේ අංශු වලට පිහිටන්න පුළුවන් තිබ්බ විවිධාකාර ආකාරවල එක ප්‍රමාණයට වඩා වායුව පිට වෙලා කාමරය ඇතුළට ගියාම දැන් මේ පද්ධතියේ එන්ට්‍රොපිය වැඩි. හරි. දැන් අපි යමු බ්ලොක් යුනිවර්ස් එකට. මෙන්න අපි සාමාන්‍යයෙන් අතීතය කියලා හඳුන ගන්න පැත්ත. මෙන්න අපි සාමාන්‍යයෙන් අනාගතය කියලා හඳුන ගන්න පැත්ත. දැන් මම ඔයාට පෙන්නනවා මේ පද්ධතියේ අවස්ථා දෙක. අපි දැන් කතා කරමු බැලුම සම්බන්ධ පද්ධතිය. එකක හයිඩ්‍රජන් වායුව බැලුම ඇතුලේ අනිකේ හයිඩ්‍රජන් වායුව බැලුමින් එළියේ කාමරය ඇතුලේ. මම ඔයාගෙන් දැන් අහනවා බාහිරින් ශක්තියක් දැම්මේ නැත්තම් ඉබේම වෙන්න ඇරියනම් මේ අවස්ථා දෙකෙන් කෝකද කලින් තියෙන්න පුළුවන් කෝකද පස්සේ තියෙන්න පුළුවන් අපේ එක්ස්පීරියන්ස් එක අනුව අපි දැන් මේ ජීවිතේ ගත කරන් යන එක්ස්පීරියන්ස් එක අනුව සරලව කියනවනම් කාමරේ ඇතුලේ හයිඩ්‍රජන් තිබිලා ඒවා ඉබේම බැලුම ඇතුලට ගිහිල්ලා පිරුණාද එහෙම නැත්නම් බැලුම ඇතුලේ තිබ්බ හයිඩ්‍රජන් ඉබේම එළියට ඇවිල්ලා කාමරයට පිරුණාද ඔයාලට තේරෙන්නේ නැති අපි ජීවත් වෙන මේ විශ්වයේ හැටියට බ්ලොක් යුනිවර්ස් එක අමතක කරන්නකො මේ විශ්වයේ හැටියට මේ විශ්වයේ හැටියටත් කාමරය ඇතුලේ තිබ්බ හයිඩ්‍රජන් කවදාවත් ඉබේම බැලුමට පිරලා නතර වෙන්නේ නැහැ. වෙන්නේ අනිත් පැත්ත. බැලුමේ තියෙන එක එළියට එන එක. මම මේක හදනකොට විශේෂයෙන්ම හිතුව අවස්ථාව තමයි මේ බැලුමේ පිරලා තියනවා කියපු අවස්ථාවේදී බැලුමේ කට ඕපන් වෙලා තියෙන්නේ, ඇරිලා තියෙන්නේ. හරි? ඇරිලා තියෙන අවස්ථාවක් තමයි ගත්තේ වායුව පිට වෙන්න කලින්. අරන් තියෙන උදාහරණයට. හරි ඒක අමතක කරන්න බෑ. කියන්නේ කවුරුත් ගිහිල්ලා ඒක ලිහනවනේ මේ කට. මොකද එහෙම අවස්ථාවකුත් තියෙන්න පුළුවන්. බැලුමක කට ලිහලා තියෙනවා පුරවලා තිබ්බෙක ඒකේ වායුව පිට වෙන්න කලින් මොහොතක් තමයි මම අරන් තියෙන උදාහරණයට. හරි. එතකොට කවදාවත් තිබේම හයිඩ්‍රජන් බැලුමට පිරලා නතර වෙන්නේ නැහැ. වෙන්නේ අනිත් පැත්ත බැලුමේ තියෙන එක එළියට එන එක. වෙනත් වචන වලින් කියනවා නම් අඩු එන්ට්‍රොපි එකේ ඉඳලා වැඩි එන්ට්‍රොපි එකට තමයි මේ පද්ධතිය ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේකට තමයි මිත්‍රරුනි කියන්නේ එන්ට්‍රොපික දිශානතිය කියලා. හරි. ඉතින් ඊටාම සරල වචන වලින් කියනවා නම් එන්ට්‍රොපික දිශාව කියන එකෙන් කියන්නේ විශ්වයේ සිද්ධ වෙන දේවල් වල යම් කිසි පිළිවෙලක් තියෙනවා කියලා. අපිට විශ්වයේ අවුල් ජාලයක් වගේ පේන එක හරි. අවුල් ජාලයක් තමයි අඩු වැඩි වශයෙන්. නමුත් මේ අවුල් ජාලය තුල යම් කිසි නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ එන්ට්‍රොපික දිශානතියක් කියලා එකක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි
බුදුන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙනවා. සිත් පරම්පරා ඇති වෙනකොට එහි අනුපිළිවෙල නඩත්තු කරන යාන්ත්‍රණයක් යටින් ක්‍රියාත්මක වෙනවා කියලා. හරි. ඒ යාන්ත්‍රණය උන්වහන්සේ සමනන්තර ප්‍රත්‍ය කියලා නම් කරලා තියෙනවා. උන්වහන්සේ දකිනවා චිත්ත වීතියක් ඇතුලේ උදාහරණයක් විදිහට කියනවා නම් පංචද්වාරා වර්ජන සිතකට කලින් කවදාවත් සම්පටිච්ඡන සිතක් ඇති වෙන්නේ නැහැ. සම්පටිච්ඡන සිතකට කලින් ඒ චිත්ත වීතිය ඇතුලේ කවදාවත් ජවන සිතක් ඇති වෙන්නේ නැහැ. ඒ හැම වෙලේම නිශ්චිත පිළිවෙලක් තියෙනවා. හරි. බිස්තරය කඩලා සුදු මදේ සහ කහ මදේ දීසියකට දාලා තියෙන පින්තූරයකුයි. කිසිම පළුද්දක් නැති බිත්තරයක් දීසියක් උඩ තියෙන පින්තූරයකුයි මම ඔයාලට පෙන්නලා ඇහුවොත් එහෙම මේ තියෙන එකම බිත්තරේ කොයි අවස්ථාවද ඉස්සල්ලාම තිබුණේ කියලා ඇහුවොත් ඔයා කිසි පැකිලීමක් නැතුව තෝරගන්නව නේද පළුද්දක් නැති බිත්තරේ කලින් තිබ්බේ කඩලා කුඩු කරලා දාපු බිත්තරේ පස්සේ තිබ්බේ කියලා. හරි. ඒ කියන්නේ යම්සි පිළිවෙලක් තියෙනවා. මේ වගේ ජවන සිතක් ඔයාට පෙන්නලා වොත්තපන සිතක් ඔයාට පෙන්නලා ඔයාගෙන් ඇහුවොත් මේ සිත් දෙකම එකම චිත්ත වීතියේ තිබුණ සිත් එහෙනම් කොයි සිතද ඉස්සල්ලා තිබුණේ කියලා කිසිම පැකිලීමක් නැතුව ඔයාට කියන්න පුළුවන්. වොත්තපන සිත කලින් තිබුණේ කියලා. මොකද අන්න එහෙමයි ඒකේ ඕඩර් එක මේන්ටේන් වෙලා තියෙන්නේ. ඒ පිළිවෙල මේන්ටේන් වීමේ පිළිවෙල නඩත්තු කිරීමේ යාන්ත්‍රණයක්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දුටුව ඊළඟ කාරණේ මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන්. එහෙම යාන්ත්‍රණයක් තියෙනවා. ඊට සියුම් යාන්ත්‍රණයක් එක තමයි උන්වහන්සේ සමනන්තර ප්‍රත්‍ය කියලා නම් කළේ. හරියට එන්ට්‍රොපික දිශාව වගේ. හරි. රයිට්. ඊළඟ ප්‍රත්‍යය ගැන පැහැදිලි කරන්න මම උපමාවක් විදිහට යොදා ගන්නවා මිත්‍රෝනි. ක්වොන්ටම් පැටලුම හෙවත් ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියන සංසිද්ධිය. මගේ මිත්‍රවරු දන්නවා අපේ විශ්වයේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් අංශු වර්ගයක් තියෙනවා පැටලුණු අංශු කියලා. හරිද? මේකට ඉංග්‍රීසියෙන් කියනවා entangled particles කියලා. මේවා ස්වභාවිකවත් නිර්මාණය වෙනවා. ඒ වගේම අපි පරීක්ෂණාගාරවලදීත් නිර්මාණය කරන අවස්ථා තියෙනවා. සමහර මූලික අංශු ක්ෂය වීම. ඒ කියන්නේ particle decay කියන ක්‍රියාවලිය හරහා එක අංශුවක් බිඳිලා වගේ දෙයක් වෙලා පැටලුණු අංශු දෙකක් හැදෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සූර්යයා වගේ තාරකා ඇතුලේ සිද්ධ වෙන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේදී නිකුත් වන අංශු බිලියන ගණනක් අතරින් සමහර අංශු ස්වාභාවිකවම මේ පැටලුණු තත්ත්වෙ නැත්නම් එන්ටැන්ගල් තත්ත්වෙ නිර්මාණය වෙනවා. හරි. ඊළඟට මේ විද්‍යාගාර ඇතුලේ මේවා හදනකොට එක එක විදිහට හදන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මම හිතන්නේ ස්වයං සිද්ධ පරාමිතික අවපරිවර්තනය. ඒකට ඉංග්‍රීසි වලින් කියනවා spontaneous parametric down conversion කියලා. එහෙම පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරලා තමයි මේ පැටලුණු අංශු අපි විද්‍යාගාරවලදී හදාගන්නේ. මෙන්න මේ පැටලුණු අංශු වල මේ entangled particles වල ඉතාම සිත් ගන්නාසුළු ලක්ෂණ කීපයක් තියෙනවා. හරි. එකක් තමයි එකටම හට ගැනීම. දැන් මොනවා හරි දේවල් දෙකක් එකට හට ගන්නවා කියන එක මේ මහ කච්චක්ද කියලා ඔයාලට හිතෙන්නත් පුළුවන්. මගේ මිත්‍රවරුන්ට හිතෙන්න පුළුවන්. හරි. එහෙම හිතෙන්න පුළුවන් සමහර වෙලාවට. ඔක මහ දෙයක්ද හැම වෙලේම අපි දකිනවා පරිසරයේ එකම අවස්ථාවේ එකටම සිද්ධ වෙන දේවල් කියලා. ඇත්තටම අපි හරියට බැලුවොත් ඒක එකට සිද්ධ වෙනවා වගේ පේන්නේ කුමන කාල ඒකක වලින් බැලුවොත්ද කියලා කියන එකයි මෙතන කල්පනා කරලා බලන්න ඕන. හරි. ඒක හරියට මෙන්න මේ වගේ. හිතන්නකෝ ඔයා මේ අවුරුද්දේ ජනවාරි වල බීජයක් පැල කරනවා කියලා. සමහරලාට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ කිට්ටු වෙනකොට පළදාව ලබා ගන්න පුළුවන් භෝගයක් අපි හිතමු. හරි. මම දන්නේ නැහැ භෝග මොකක්ද කියලා මං හිතලා කිව්වේ දාලා වශයෙන් උදාහරණයක් මේ. එතකොට ඔයාට කියන්න පුළුවන් ඕනනම් එකම අවුරුද්දේ එකම වෙලාවේ වුණා. මොකද එක අවුරුද්ද වෙලා තියෙන එක කියලා ලොකු කාල පරාසයක් කරන් ඔයාට කියන්න පුළුවන් එකම වෙලාවේ මේ දෙක සිද්ධ වුණා. මං බීජය පැල කරා භෝගයක් ආවා ඔක්කොම වුණා එකම අවුරුද්ද ඇතුලේ එකට වෙලා කියලා කියන්න ලොකු කාලයක් අරගෙන නේ. නමුත් ඒක මාස වලට බෙදලා බලපුවම පේනවා නෑ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. එක වෙලාවක මෙහෙම වෙලා තව කාලයක් ගිහින් අන්න ඒ වගේ අපිට නිකන් මේ සාමාන්‍යයෙන් ඇහැට කනට නිකන් එකවට වෙනා වගේ පේන දේවල් හරියටම කඩලා පුංචි කාලයක වලට කඩලා බැලුවොත් අපිට පේන්න ගන්නවා. එකම වෙලාවේ සිද්ධීන් දෙකක් එකම කාල පරාසය ඇතුලේ චූටි කාල පරාසයක් ඇතුලේ සිද්ධ වෙනවා කියන එක හරිම කලාතුරකින් වෙන දෙයක් ගොඩක් වෙලාවට. මේක ටිකක් ජොලි උදාහරණයකින් මම පෙන්නන්නම් බලන්න මේ ඒ වගේ එකටම දේවල් දෙකක් කිසිම කාල පරතරයක් නැතුව එක ළඟ හට ගන්නවා කියන එක සුවිශේෂී කාරණයක්. ඉතින් මේ පැටලුණු අංශු දෙකක් කියන්නේ අන්න ඒ වගේ එක්වරම කිසිම කාල පරතරයක් නැතිව නිර්මාණය වෙන අංශු. ඒක ඒකේ එක්තරා ලක්ෂණයක්. දෙවනි ලක්ෂණය තමයි සිත් ගන්නාසුළු ලක්ෂණය තමයි වෙන් කළ නොහැකි එකමුතුකම කියන එක. මේ පැටලුණු අංශු දෙකක් භෞතිකව කිලෝමීටර් බිලියන ගාණක් ඈත් කළත් ඒවා හැසිරෙන්නේ වෙන අංශු දෙකක් විදිහට නෙමෙයි එකම පද්ධතියක් විදිහට. ඉතින් මෙන්න මෙහෙම අරුම පුදුම සපත්තු කුට්ටමක් ගැන
හරි. මේ අරුම පුදුම සපත්තු කුට්ට මේ සපත්තු දෙක එන්ටැන්ගල්ඩ් ස්ටේට් එක තියෙන්නේ. අර පැටලුණු තත්ත්වයක තියෙන්නේ. ක්වොන්ටම් පැටලුණු තත්ත්වයක තියෙන්නේ. ඒ මේකන් උදාහරණයක් කියන්නේ මේ ජොලියට හොඳේ. මේ සපත්තු දෙක වෙන වෙනම පෙට්ටි වල දාලා තියෙන්නේ. හැබැයි පෙට්ටිය ඇතුලේ තියෙනකොට සපත්තු දෙකම වම් සපත්තුව දකුණු සපත්තුව කියන විදි දෙකම පවත්වා ගන්නවා එකට. මං කිව්වේ මැජික් සපත්තු දෙකක් කියලා. ඒ කියන්නේ එක සපත්තුවක් ගැන කතා කරනවා නම් ඒක පෙට්ටියක් ඇතුලේ දාලා තියෙන්නේ. එය එකම අවස්ථාවේ වම් සපත්තුවත් නෙමෙයි දකුණු සපත්තුවත් නෙමෙයි වම් සපත්තුවත් තමයි දකුණු සපත්තුවත් තමයි. හරිද? හතරටම ඔව් කියන්න පුළුවන් තත්ත්වයක ඒක තියෙන්නේ. හරි. මේ අරුම් පුදුම තත්ත්වයට අපි ක්වොන්ටම් භෞතික විද්‍යාවේදී කියනවා සුපර්පොසිෂන් එකක් කියලා. හරි. අනික් සපත්තුවත් එහෙමයි. මැජික් සපත්තු කුට්ටම. දෙකක් තිබ්බට අමුතු සපත්තු දෙක. හරි. දැන් මේ එක පෙට්ටියක් ඔයා ළඟ තියාගෙන අනිත් එක ඔයාගේ හොඳම යාළුවා ගෙනියනවා ඇල්ෆා සෙන්චුරි තාරකා පද්ධතියට. ඒ කියන්නේ ආලෝක වර්ෂ 4.3ක් එහාට. එතන ඉඳන් රේඩියෝ සිග්නල් එකක් එව්වොත් එම අවුරුදු 4කට එහා යනවා මේට එන්න ඔයා ළඟට එන්න. මේ වෙනකොට ඔයා ළඟ මේ තියෙන පෙට්ටිය ඇතුලේ තියෙන සපත්තුව තිබ්බේ අරුම පුදුම තත්වයකනේ. මතකනේ එය වම් සපත්තුවත් නෙමෙයි දකුණු සපත්තුවත් නෙමෙයි වම් සපත්තුවත් තමයි දකුණු සපත්තුවත් තමයි. හැබැයි ඔයා මේ පෙට්ටිය විවෘත කරලා බලපු ගමන් ඒ කියන්නේ සපත්තුව ගැන යමක් මැනලා බලපු ගමන් සපත්තුව ටක් ගාලා එක්කෝ වම් කකුලට දාන සපත්තුවක් වෙනවා. එහෙම නැත්නම් දකුණු කකුලට දාන සපත්තුවක් වෙනවා. අර තිබුණ සුපර්පොසිෂන් එකකින් එක මිදෙනවා. හිතන්න ඔයා ගාව තියෙන පෙට්ටිය විවෘත කරනකොටම ඒක වම් සපත්තුවක් වෙනකොටම අන්න ඒ මොහොතේම අර ආලෝක වර්ෂ 4.3ක් ඒ කියන්නේ දල වශයෙන් කිලෝමීටර් ට්‍රිලියන 41ක් විතර එහා ඉන්න යාළුවා ගාව තියෙන අනිත් බොක්ස් එක ඇතුලේ තියෙන මේ අරුම පුදුම සපත්තු කුට්ට මේ අනිත් සපත්තුව. ඒ සපත්තුවත් මෙච්චරලා තිබ්බේ අර සුපර්පොසිෂන් එකේනේ. අමුතු තත්ත්වයක තිබ්බේ. වම් සපත්තුවත් නෙමෙයි දකුණු එකත් නෙමෙයි දකුණු එකත් තමයි වම් එහෙම එක තිබ්බේ. ඒක කිසිම කාල පරතරයකින් තොරව ඒක දකුණු කකුලට දාන සපත්තුවක් වෙනවා. ඒ සපත්තු යුගලයෙන් එකක් මැනපු ගමන් ඒ මොහොතේම ඒ මැනපු එක අර අමුතු තත්ත්වයේ මිදිලා එක් අවස්ථාවක් බවට වෙනවා වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ දේ බවට අනිවාර්යෙන් අරක ඒ මොහොතේම පත් වෙනවා. හරිනම් අපි දැනට දන්නා විදිහට විශ්වයේ පණිවිඩ ගමන් කරන්න පුළුවන් උපරිම වේගය වෙන ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 4.3ක් යන්න ඕන අරහෙට යන්න ඒ මැසේජ් එක. ඒ පණිවිඩය යන්න. පණිවිඩය ගිහිල්ලා එහෙමයි මේ මැසේජ් එක කියන්නේ මොකක්ද කියන්නේ මේ අපි මැසේජ් කරනව නෙමෙයි ඈ. විශ්වයේ දත්ත එහා මෙහා යන වේගය. ඕනම දෙයක් එහාම යන උපරිම වේගය. හරි. අනේ වගේ තමයි පැටලුණු අංශු දෙකක් කොච්චර ඈතින් තිබ්බත් එකක යම් ගුණයක් මැනපු ගමන් අනිත් එකේ යම් ගුණයක් තීරණය වෙනවා. මේ ගැන අපි ඕනනම් පස්සේ රස කරලා ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන වැඩසටහන් මාලාවේදී අපි කතා කරමු. අපි හැම එක්කුත් කරගෙන යනවනේ. ඉතින් කොහොම නමුත් අපි දකිනවා මේ අංශු අතර වෙන් කළ නොහැකි එකමුතුකම කියන ගුණය. ඒ වගේම මම දැන් අර කියපු සපත්තු උදාහරණයෙන්ම ගන්න පුළුවන් පැටලුණු අංශු දෙකක් අතර තියෙන තවත් සුවිශේෂී ගුණයක් තුන්වෙනි එක. ඒක තමයි එකක් තීරණය වෙනකොටම අනිකක් තීරණය වෙනවා කියන එක. හරි. දෙවෙනි ගුණය විදිහට මම ගත්තේ පැටලුම්කම. ඒ පැටලුම කොච්චර දුර ගියත් පැටලුම මේ විදිහමයි කියන එක. තුන්වෙනි එක තමයි එකක් තීරණය වෙනකොට අනිකක් තීරණය කියන එක. ඔන්න දැන් අපි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් ගැන ටිකක් කතා කළා. එන්ටැන්ගල් පාටිකල්ස් වල ඒ කියන්නේ පැටලුණු අංශු වල සුවිශේෂී ලක්ෂණ තුනක් තමයි ඔය කතා කළේ. එකම විට හිසිම කාල පරතරයක් නැතුව ඇතිවීම, නොබිඳිය හැකි එකමුතුකම සහ එකක යම් ගුණයක් තීරණය වෙනකොටම අනිත් එක තීරණය වීම. මෙන්න මේ වගේ තමයි මිත්‍රතුනි බුදුන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙනවා. මම ඒක උපමාවක් ලෙස අරන් මේ කියන්නේ දැන්. ගෝචර වෙනවා බුදුන් වහන්සේගේ ඥාණයට චිත්ත කියන ශක්තියයි චෛතසික කියන ශක්තියින් ගොන්නය අතර තියෙන සුවිශේෂී සම්බන්ධතාවයක්. යම් පැටලුණු ස්වභාවයක්. එකිනෙකට වෙනස් ශක්තියින් උනත් චිත්ත ශක්තිය හටගන්නවා නම් කිසිම කාල පරතරයක් නැතුව චෛතසික ශක්තියින් ගොන්නකුත් හටගන්නවා. එකට හට ගැනීමක්. හරි. චිත්ත ශක්තිය සහ චෛතසික ශක්තියින් වෙන් කරන්න බැරි විදිහට එකට පැටිලා එකම පද්ධතියක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ නොබිඳිය හැකි එකමුතුකමක් තියෙනවා. ඒ වගේම මම ඊළඟට කියන කාරණේ ටිකක් සංකීර්ණයි. මම කියන්නම් භවංග සිත්වල මතකනේ අපි මේ හිස් සිතකින් දක්වපු සිත්. හරි. භවංග සිත් තියෙන්නේ හරියට අර අරුම පුදුම සපත්තු කුට්ට මේ
කුට්ටම මැනලා බලන්න කලින් තිබ්බා වගේ තත්වයක. වගේ හරිද? වගේ තත්වයක. භවාංග සිත හරියට ඔක්කොම සිත් වර්ග එකවර පවතිනවා ඒත් එකවර පවතින්නේ නැහැ වගේ අමුතු තත්වයක තියෙන සිතක්. නමුත් ආරම්මන ප්‍රත්‍ය නිසා චිත්ත ශක්තිය යම් අරමුණකට නැමීමක් සිද්ධ වුණ ගමන් භවාංග සිත් පරම්පරාව අර තිබුණු අමුතු තත්ත්වෙන් මිදිලා විය හැකි සියලු සම්භාවිතාවයන්ගෙන් එක් ආකාරයක සිතක් බවට පත් වෙනවා. මේක හරියටම අර අරුම පුදුම සපත්තු තිබ්බ පෙට්ටි දෙකකින් එකක් විවෘත කරලා බැලුවා වගේ. චිත්ත කියන ශක්තිය ඇදිලා ගියපු අරමුණ මොකද්ද කියන එක දැන් තීරණය වුණා. එහෙම වුණ ගමන් ඒ සිතට අදාළ චෛතසික ටිකක් තීරණය වෙනවා. හරියට අර ඈත තිබුණ ඔයාගේ උදාහරණෙදී ඈත තිබුණ යාළුවාගේ ගාව තිබුණ අරුම් පුදුම සපත්තුව සහිත පෙට්ටිය විවෘත නොකලත් ඔයාගේ එක විවෘත කරපු ගමන් ඒකත් තීරණය වුණා වගේ චිත්ත ශක්තිය බැඳුණු අරමුණ තීරණය වෙනකොටම ඒකත් එක්ක පැටලලා තියෙන අනිත් දේවලුත් තීරණය වෙනවා. විශේෂයෙන්ම චෛතසික ධර්මතා එකට ඇති වෙනවා. මෙන්න මේ සුවිශේෂී පැටලුම සහිත එකට ඉපදින එකට නැති වෙන මෙන්න මේ එකට බැඳුණු පද්ධතියක් ලෙස වැඩ කරන දේට යටින් තියෙන යාන්ත්‍රණය බුදුන් වහන්සේ දැකලා උන්වහන්සේකට නම් කරනවා සහජාත ප්‍රත්‍යය කියලා. සහජාත ප්‍රත්‍යය. ඊළඟට මේකට ගොඩාක්ම සමානේත් ඉතා පුංචි වෙනසක් තියෙන තවත් ප්‍රත්‍යක්. හරිද? ඒ කියන්නේ මේ කතා කරගෙනම යමු. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. මේක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියලාත් හඳුන්වනවා. හරි? බුදුරජාණන් වහන්සේට ගෝචර වෙනවා රූප, චිත්ත, චෛතසික කියන ධර්ම එකිනෙකාගේ පැවැත්මට උපකාරී වීමක් වගේ දෙයක් සිද්ධ වෙන යාන්ත්‍රණයක්. මෙන්න මේකයි මම ටිකකට කලින් කතා කරපු සහජාත ප්‍රත්‍යයයි බැලු බැල්මට සමානයි වගේ පේන්න පුළුවන්. නමුත් මෙතන පුංචි වෙනසක් තියෙනවා. ඒ වෙනස මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බලපාන සියලු ධර්මතාවලට සහජාත ප්‍රත්‍යයත් බලපානවා. ඒත් සහජාස ප්‍රත්‍යය බලපාන සියලු ධර්මතාවලට අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බලපාන්නේ නැහැ. තේරුම ටිකක් විකෘති වෙන තරම් සරල කරලා කිව්වොත් එකිනෙකට උපකාර වෙන ධර්මතා ඔක්කොගේම එකටම උපදින ලක්ෂණය තිබ්බත් එකටම උපදින හැම ධර්මතාවයක්ම එකිනෙකට උපකාර කරන්නේ නැහැ. හිතන්න මෙහෙම. චිත්ත ඇති වෙනකොටම චෛතසික ඇති වෙනවා. ඒ නිසා එතන සහජාත ප්‍රත්‍යය බලපවත්වනවා. ඒ වගේම චිත්ත සහ චෛතසික කියන ශක්තියන් එකිනෙකට උපකාර වීමක් වගේ දේකුත් සිද්ධ වෙනවා. ඒ නිසා එතන අන්‍යෝන්‍ය ප්‍රත්‍යයත් බලපවත්වනවා. සහජාත ප්‍රත්‍යයත් බලපවත්වනවා. මේ ඊළඟ උදාහරණය බලන්න. චිත්ත සහ චෛතසික එකටම උපදිනකොටම චිත්තජ රූප කියන රූප ශක්තියින් වගේකුත් මිනිස් සිරුරේ ඇති වෙනවා. හරි. ඒවා භෞතික ශක්තියින්. අරව භෞතික නොවන ශක්තියින්. නමුත් චිත්ත සහ චෛතසික වල එකතුවටනේ සිතක් කියන්නේ. හරිද? ඒ නිසා අපි සරලව කියමු. සිතක් පහළ වෙනකොටම සිත කියන අභෞතික නාම ශක්තිය පහළ වෙනකොටම චිත්තජ රූප කියන වර්ගයේ භෞතික රූප ශක්තියනුත් සිරුරේ පහළ වෙනවා. මේ දේවලුත් අර එකටම ඇතිවීම කියන සාධකයේ උඩ ඒවටත් සහජාත ප්‍රත්‍යය යම් මට්ටමකට හරි බලපවත්වනවා. ඒත් මේවාට අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බලපවත්වනවාද? මෙතනදී සිත චිත්තජ රූපවලට උපකාර වුණාට චිත්තජ රූප සිතට ඒ කියන්නේ සිත පවතින නැවත උපකාර කරන්නේ නැහැ. අන්න ඒ නිසා දැක්කද එතන අන්‍යෝන්‍ය ප්‍රත්‍යය බලපවත්වන්නේ නැහැ. හැබැයි සහජාත ප්‍රත්‍යය බලපවත්වනවා. ඉතින් එක වගේ ටිකක් පෙනුනට සහජාත ප්‍රත්‍යය සහ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියන ටිකක් වෙනස් යාන්ත්‍රණ දෙකක්. හරි. ඊළඟ ප්‍රත්‍යය ගැන කතා කරන්න මම උපමාවක් විදිහට යොදා ගන්නවා ක්වොන්ටම් ක්ෂේත්‍ර. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මේ වෙනකොට තියෙන සාපේක්ෂව වැඩි පිළිගැනීමක් තියෙන සංකල්පය තමයි විශ්වයේ පදනම හැදිලා තියෙන අංශු වලින් නෙමෙයි කියන කතන්දරේ. මම ඒ ගැන අද කලින් චුට්ටක් කතා කළා. මේ සංකල්පයට අනුව විශ්වයේ පදනම හැදිලා තියෙන්නේ බලශක්ති ක්ෂේත්‍ර වලින්. අපි අංශුවක් කියලා කියන්නේ යම් ක්ෂේත්‍රයක ඇති වෙන දෝලනයක්, එහෙම නැත්නම් උත්තේජනයක්, එක්සයිට්මන්ට් එකක් කියලා කියනවා. ක්වොන්ටම් ක්ෂේත්‍රයක් නැතුව අංශුවකට පවතින්න බෑ. ඊටාම නිවැරදි කියමනක් උනේ නැතත් අපට දල වශයෙන් කියන්න පුළුවන් ක්වොන්ටම් අංශු වලට ආධාරකය, එහෙම නැත්නම් වේදිකාව වෙන්නේ ක්වොන්ටම් ක්ෂේත්‍ර කියලා. අන්න ඒ වගේ තමයි චිත්ත, චෛතසික සහ රූප කියන ධර්මතාවලට සියුම් ආධාරකයක් තියෙනවා කියලා බුදුන් වහන්සේට ගෝචර වෙනවා. මේ ආධාරකය බුදුන් වහන්සේ නම් කරනවා නිස්සය ප්‍රත්‍ය කියලා. හරි? නිස්සය ප්‍රත්‍ය. මේකට සරල උපමාවක් කියනවා නම් වාහනයක් යන්න නම් පාරක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාහනේ ගමනට පාර ආධාරකයක් වෙනවා. පාර උඩයි වාහනේ ගමන් කරන්නේ. ඒ නිසා මේ නිස්සය කියන වචනේ තේරුම අරගෙන අපිට ඕනනම් කියන්න පුළුවන් පාර වාහනේට
පාර වාහනයක ගමනට නිස්සය වෙනවා කියලා. හරි ආධාරකයක් වෙනවා කියන කාරණය එතන කියන්නේ. අන්න ඒ වගේ නිස්සය කියන්නේ චිත්ත චෛතසික ධර්මවලට මූලික ඒත් උදාසීන ලෙස ආධාර වෙන චිත්ත චෛතසික ධර්ම වලට මතුවලා හිටගෙන ඉන්න වේදිකාවක් වගේ විදිහට වැඩ කරන යාන්ත්‍රණයක්. අර නිස්සය. මෙතනදී උලුප්පා දක්වන්න ඕන වැදගත්ම කාරණය තමයි පාරවල් කියන්නේ උදාසීන ආධාරකයක් විතරයි කියන එක. ආධාරකයේ තිබ්බට වාහනේ තිබ්බට එලවන්නෙක් නැත්තම් වාහනේ කොහෙවත් යන්නේ නැහැ. අන්න ඒ වගේ ආධාරකයක් වෙනවා මිසක් චිත්ත චෛතසික සහ රූප ධර්මතාවල කිසිම දෙයක් පාලනය කරන්නේ නැහැ. ඒකයි නිස්සය කියන්නේ උදාසීන ප්‍රත්‍යක් කියලා කිව්වේ ඒ විදිහට බැලුවා. හරි. මම එහෙම කිව්ව එක වැදගත් ඊළඟ ප්‍රත්‍ය ගැන අපි කතා කරනකොට. මහන්සිද අද මොකද තත්ත්වේ? තේ එකක්වත් ගහමුද අපි? මේ චුට්ටක් දිගයි. මම ගොඩ කාලෙකින් යාවි. මේ ගැන මම මේ මාස කීපයක්ම ගොඩාක් ගැඹුරට හොයලා විදුතුන් එක්ක කතා කරලා මංගෙත් මමත් විවිධාකාරයේ ගවේෂණ කරලා ඉතින් එකතු කරපු දෙයක් ටිකක් දිගයි. අපි දැන් විනාඩි පැයකටත් පැයකමාරකට අධික කාලයක් දුවන වැඩසටහනක් වෙනවද? කමන්නේ මං කාලෙකින් න්යාවි. අපි එහෙනම් කතා කරන් යමු. මහන්සි නම් පොඩක් එකක් එහෙම ගහලා පොඩක් ඇවිල්ලා ආපහු අපි වැඩේට සෙට් වෙමු. ඒකක් හදාගෙන ඉන්න එහෙනම් එහෙම අවශ්‍ය නම් නැත්නම් වතුර ටිකක් හරි බීලා අපි මේ කතාව කරගෙන යමු. හොඳයි. හරි. ඉතින් ඊළඟ ප්‍රත්‍ය මේකට බැඳුන ඊළඟ ප්‍රත්‍ය තමයි නිස්සයට බැඳුන ඊළඟ ප්‍රත්‍ය තමයි උපනිස්සය ප්‍රත්‍ය. හරිද? උපනිස්සය ප්‍රත්‍ය පැහැදිලි කරන හොඳම උපමාව තමයි ක්වොන්ටම් ලීප් කියන සංස්කෘතිය. පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ නියමිත බල ශක්ති මට්ටම වල. ඉලෙක්ට්‍රෝනයකට පහළ ශක්ති මට්ටමක ඉඳලා ඉහළ ශක්ති මට්ටමකට පනින්න නම් ඒකට පිටතින් ශක්තියක් ගන්න ඕන. ඒත් ඕනෑම ප්‍රමාණයක ශක්තියක් අරගෙන පනින්නත් බෑ. ශක්ති මට්ටම් දෙකක් අතර වෙනසට හරියටම සමාන ශක්ති ප්‍රමාණයක් තියෙන ෆෝටෝනයක් අවශෝෂණය කරගත්තොත් තමයි මේ පැනීම සිද්ධ වෙන්නේ. හරි? ඉතින් මේ අවස්ථාව විපර්යාසයට හේතු වන තීරණාත්මක සාධකය වෙන්නේ අර හරියටම ශක්ති ප්‍රමාණයක් තියෙන ෆෝටෝනය. අන්න ඒ වගේ උපනිස්සය ප්‍රත්‍ය කියන්නේ උදාසීන සිතකට යම් නිශ්චිත ක්‍රියාවක් කරන්න තීරණාත්මක සාධකයේ විදිහට ශක්තිය ලබා දෙන යාන්ත්‍රණයට. අර කලින් උදාහරණයට ගියොත් වාහනයට පාර නිස්සය වෙනවා නම් ඒ කියන්නේ වාහනයක් යන්න ආධාරකයක් ලෙස පාර අවශ්‍යමයි නම් ඒ වාහනය කොයි පැත්තටද එලවන්නේ කියන එක තීරණය කරලා නවත්තලා තිබ්බ වාහනයට එන්ජිම හරහා තීරණාත්මක බලයක් දෙන රියදුරුට ගමනක් යන්න තියෙන අවශ්‍යතාවය වගේ තමයි උපනිස්සය ප්‍රත්‍ය. ගමනක් යන්න තියෙන අවශ්‍යතාවය කියන පද කීපය උලුප්පා දක්වන්න මම කැමතියි. හරි. මම කියන්නේ උපනිස්සය ප්‍රත්‍ය රියදුරු වගේ කියලා නෙමෙයි, රියදුරුට ගමනක් යන්න තියෙන අවශ්‍යතාවය වගේ තමයි උපනිස්සය ප්‍රත්‍ය. මගේ සමහර බුද්ධිමත් මිත්‍රයන්ට කල්පනා වෙන්න ඕන දැන් මෙන්න මේ කාරණේ. අපි අද වැඩසටහනේ මුල හරියේදී කතා කරපු අධිපති ප්‍රත්‍ය සහ මේ උපනිස්සය ප්‍රත්‍ය ටිකක් එක සමානයි වගේ කියන කාරණේ. මතකද දන්නේ නැහැ. චුට්ටක් බලන්න මතක් කරලා. මම කිව්වා අධිපති ප්‍රත්‍ය නිසා සිත් පරම්පරාවක දිශානතිය විතරක් නෙමෙයි සිත් පරම්පරාවක් කොච්චර වෙලා ගලාගෙන යනවාද කියන එකත් යම් මට්ටමකට තීරණය වෙනවා කියලා. එහෙනම් අධිපති ප්‍රත්‍ය සහ උපනිස්සය ප්‍රත්‍ය වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි. අධිපති ප්‍රත්‍ය කියන්නේ චිත්ත චෛතසික පහළ වෙන මොහොතේ ඒ සමගම පවතින ධර්මතාවන්ගේ දිශානතිය තීරණය කරන සාධකය. අධිපති ප්‍රත්‍යයෙන් යාන්ත්‍රණයෙන් වෙන්නේ. උපනිස්සය ප්‍රත්‍ය කියන්නේ අධිපති ප්‍රත්‍යයට වැඩ පටන් ගන්න පසුබිම හදලා දෙන යාන්ත්‍රණය. අපි අර කලින් උපමාවෙන් කතා කරමු. ගමනක් යන රියදුරාගේ අවශ්‍යතාවය තමයි උපනිස්සය ප්‍රත්‍ය. ඒත් වාහනේ එලවන්න පටන් ගත්තාම ඒ වෙලාවේ පාරේ තියෙන තත්ත්වය අනුව වාහනේ හරවන එක, තිරිංග තද කරන එක, වේගය අඩු වැඩි කරන එක, මේ මොහොතේ වෙන දේවල් වලට තීරණ ගැනීම තමයි අධිපති ප්‍රත්‍ය වගේ එක. තේරෙනවනේ? දැන් වාහනේ එලවන වෙලාවෙත් ඒ අධිපති ප්‍රත්‍යයෙන් කියන්නේ මේ මොහොතේ තියෙන ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරගෙන එලවගෙන බ්‍රේක් කරගෙන යනකොට ඒ මොහොතෙන් මොහොත තීරණය අරගෙන වැඩ කරගෙන යන අතරෙම අර යටින් ගමන යන්න අවශ්‍යතාවයේ රියදුරාට තියෙනවද? ඔව් තියෙනවා. අන්න ඒ වගේ තමයි. උපනිස්සය ප්‍රත්‍ය යටින් බලපවත්තන අතරේදී අධිපති ප්‍රත්‍යයෙන් ඒ මොහොතේදී ඒ සිත්වල දිශානතිය පාලනය කිරීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. හරිද? ඔන්න චුට්ටක් මම එතන ගැට ලියුවා. ගැට තියෙනවා ඔය ගොඩක් පුංචි ඒවා තියෙනවා ලියන්න අවශ්‍ය. මම ඕන එක චුට්ටක් ලියුවා. තව කල්පනා කරද්දී ඔයාලටත් විවිධාකාර පුංචි මතු කරගන්න අවශ්‍ය කාරණා තියෙයි. හොයලා බලන්න පුළුවන් තව දුරටත්. හරි? මම තව ප්‍රත්‍ය කීපයක් ගැන කතා කරලා අද වැඩසටහනේ මේ කොටස ඉවර කරනවා. හරි? පුරජාත ප්‍රත්‍යයෙන් කියවෙන්නේ පෙර හටගත් ධර්මතා පසු හටගත් ධර්මතා වලට උපකාරී වෙනවා කියන යාන්ත්‍රණය. හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. මතකද අපි වැඩසටහන් මාලාවේ දෙවෙනි කොටසේදී කතා කළා
ඇසේ ගැඹුරුම තැනක තියෙන චක්ෂු දශක කලාප ගැන. ආයුෂ චිත්තක්ෂණ 17යි. හිතන්න මේ චිත්තක්ෂණ 17ක ආයු කාලෙන් චිත්තක්ෂණ 2ක් විතරක් ගත වෙලා තියෙන වෙලාවක එළියෙන් ආපු ආලෝක කිරණයක් මේ චක්ෂු කලාපේ වදිනවා කියලා. එතකොට එතන චක්කු විඥානය කියලා අපි නම් කරන සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වුණේ කලින් ඉඳන්ම පැවතුන චක්ෂු දශක කලාපවල උපකාරීත්වයෙන්. මෙන්න මේක සිද්ධ වෙන්නේ පුරේ ජාත කියන ප්‍රත්‍යක්. ඊට වඩා හොඳ උදාහරණයක් මට ඒකට ගන්න තිබ්බ කියලා මට හිතෙනවා. නමුත් දැනට මම ඔකත් එක්ක කියන්න. පෙර සිට තිබූ ධර්මතා පසු හටගත් ධර්මතා වලට උපකාරී වීම පුරේ ජාත. පච්චා ජාත ප්‍රත්‍ය ඊළඟ එක. එකකින් කියවෙන්නේ මේක අනිත් පැත්ත. ඒකෙන් කියවෙන්නේ පසුව හටගත් ධර්මතා පෙර හටගත් ධර්මතා වලට උපකාර කරන යාන්ත්‍රණය. ඉතින් මෙහෙම යම් සිතක් නිසා ඔබගේ සිරුරේ චිත්තජ රූප ඇති වෙනවා. ඒ සිත තියෙන්නේ චිත්තක්ෂණයයි. ඒතර ඇති වුණ චිත්තජ රූපවලට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවා. හරි. ඒවා ඇති කරන්න බලපාපු සිත ඊළඟ චිත්තක්ෂණ එනකොට නැති වෙලා ඉවරයි. පළවෙනි හිතන්න මෙහෙම පළවෙනි චිත්තක්ෂණයේදී සිතක් ඇති වෙනවා. ඒ සිත නිසා ජනනය වුණ චිත්තජ රූප කලාප ගොන්නක් තියෙනවා. දෙවෙනි චිත්තක්ෂණය වෙනකොට අර සිත භංග වෙලා හැබැයි තව සිතක් උපද්දලා ගිහිල්ලා දෙවෙනියට පහළ වුණ මේ සිත අර එක් චිත්තක්ෂණයක් විතරක් වයස තව චිත්තක්ෂණ 16ක් වයස යන තින චිත්තජ රූප ගොන්නේ පැවැත්මට යම් උපකාරයක් කරනවා. අන්න ඒකයි කියන්නේ පච්චාජාත ප්‍රත්‍යක න්‍යාන්ත්‍රණය. පසුව හටගත් සිතක් පෙර හටගෙන තිබූ රූප කලාප ගොන්නක් පැවැත්මට උපකාර කිරීමේ යම් යාන්ත්‍රණයක් තියෙනවා. මං පිළිවෙල චුට්ටක් පන්නලා දැන් කතා කරනවා. ඊළඟට තියෙන ප්‍රත්‍ය වෙනුවට මම විප්‍රයුක්ත ප්‍රත්‍ය ගැන මම ටිකක් කතා කරන්න. හරි. ඉක්මනට ඉවර කරන්න මේ කැලේ දැන් කිට්ටු ඉවර වෙන්න මේ කොටස. හිතන්න චුම්බක ක්ෂේත්‍රයක් සහ ලෝහ කෑල්ලක් අතර තියෙන අන්තර්ක්‍රියාව. ලෝහ කෑල්ලක් චුම්බක ක්ෂේත්‍රයක් ඇතුළට අරගෙන ගියොත් චුම්බක ක්ෂේත්‍රයෙන් ලෝහයට බලපෑමක් සිද්ධ වෙනවා. ලෝහ කෑල්ල කියන්නේ පදාර්ථ වලින් හැදිලා තියෙන අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන වස්තුවක්. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැති සියුම් සංසිද්ධියක්. මේ දෙක අතර අන්තර්ක්‍රියාවක් තිබුණට මේ දෙක කවදාවත් කලවම් වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයමයි ලෝහ කැබැල්ලමයි. ඒ දෙක මිශ්‍ර වෙන්නේ නැහැ. අනේ වගේ තමයි භෞතික ශක්තියින් වන රූප කලාප අභෞතික ශක්තියින් වන නාම ශක්තියින් එක්ක අන්තර්ක්‍රියා කරනවා. ඒ කියන්නේ රූප කලාප චිත්ත සහ චෛතසික කියන ශක්තියින් එක්ක අන්තර්ක්‍රියා කරනවා. ඒකෙන් මේකට බලපෑමුත් මේකෙන් ඒකට බලපෑමුත් සිද්ධ වෙනවා. නමුත් කවදාවත් මේ දෙක එකට මිශ්‍ර වෙන්නේ නැහැ. මෙන්න මේ මිශ්‍ර නොවීම පවත්වාගෙන යන්නේ විප්‍රයුක්ත එහෙම නැත්නම් විප්පයුක්ත කියලා කියන එකට විප්‍රයුක්ත ප්‍රත්‍ය කියන යාන්ත්‍රණය නිසා. එමයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ. ඊළඟට මම දවන්ත ප්‍රත්‍ය ද්විත්වයකට යාන්තම් චුට්ටක් කතා කරගෙන යනවා. දෙකක් පිළිබඳව සම්පූර්ණයෙන් කතා කරන්න බෑ. ඒ තමයි කම්ම ප්‍රත්‍ය සහ විපාක ප්‍රත්‍ය. කම්ම ප්‍රත්‍ය ගැන ගන්න පුළුවන් සරල උපමාවක් තමයි ගල් කැටයක් පොළවෙන් ඉහළට අපි ඔසවාගෙන අල්ලාගෙන ඉන්න ක්‍රියාවලිය. ගල් කැටයක් පොළවෙන් ඉහළට ඔසවලා අල්ලා ගත්තාම එතනදී කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් අපේ ඇස්වලට පේන කාරණාවක්. අනිත් කාරණාව අපේ ඇස්වලට එකපාරට කෙලින්ම පේන්නේ නැති කාරණාවක්. දේවල් දෙකක් එකට සිද්ධ වෙනවා. අපේ ඇස්වලට පේන කාරණාව තමයි අවකාශයේ ඒ පාෂාණය තිබුණ ස්ථානයෙන් වෙනත් තැනකට අවකාශයේ වෙනස් ස්ථානයකට ඒ පාෂාණය ගමන් කිරීම කියන එක. හරි? ඒක අපිට ඇහැට පේන කාරණේ. අපේ ඉන්ද්‍රියට ගෝචර වෙන කාරණේ. හැබැයි මේත් එක්කම මේ ඒක සිද්ධ වෙනකොටම වෙන තවත් කාරණයක් තියෙනවා අපිට එකපාරට පේන්නේ නැති. ඒක තමයි මේ පාෂාණය තුල ගුරුත්වය නිසා පාෂාණය තුල විභව ශක්තියක් තැන්පත් වෙනවා. හරි. ඒක යම්ගේ ශක්තියක් තැන්පත් වෙනවා පාෂාණය තුල. හරි. එතකොට ඇහැට පේන කාරණේ සහ ඇහැට නොපේන කාරණේ දෙකම එකවර සිද්ධ වෙනවා. අන්න ඒ වගේ බෞද්ධ දැනුම් පද්ධතියට අනුව ජවන සිතක් ඇති වෙනකොට ඒ ජවන සිතේ තියෙන චේතනා කියන චෛතසික ශක්තිය නිසා එකවර කාරණා දෙකක් සිද්ධ වෙනවා. හරියට අර පාෂාණ කැබැල්ල පොළවෙන් එසවීම වගේ, ඒ කියන්නේ පාෂාණය පොළවේ තිබීම සහ ඊට පසු මොහොතකට ඒ විමුතලින් වෙනස් වීම වගේ කෙලින්ම සිද්ධ වෙන ඒ මොහොතේම සිද්ධ වෙන කාරණයක් තියෙනවා. මේ සංසිද්ධිය බුදුරජාණන් වහන්සේ නම් කළා සහජාත කම්ම ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා. හරි. ඒ මොහොතේම වෙන දේවල් ටිකක් තියෙනවා. මගේ සහජාත කම්ම ප්‍රත්‍ය මොකද තව හරියටම පැහැදිලි කරන්නම් උදාහරණකින් ඊළඟ කොටසේදී. කියන්නේ විශේෂයෙන් මේ සිත ඇති වෙන මොහොතේ චිත්තජ රූප ඇතිවීමට සහජාත කම්ම ප්‍රත්‍ය තදින්ම බලපානවා. මං ඊළඟ අර අතක් කොසවන වැඩ කොටසක් කතා කරනවා මම. ඒකෙදි කතා කරන්න මොකද්ද මේක කියලා හරියටම. හරි.
ඊළඟට මතකද අර පාෂාණය පොළවෙන් ඉහළට එසවෙනවා කියන කාරණේ සිද්ධ වෙනකොට පසුබිමින් සිද්ධ වෙන අනික් කාරණේ. ඒක තමයි ගුරුත්වාකර්ෂණය නිසා විභව ශක්තියක් පාෂාණයේ තැන්පත් වීම. අන්න ඒ වගේ කම්ම ප්‍රත්‍යයේ තවත් පැතිකඩක් වන නානක්ෂණ කර්ම කියන යාන්ත්‍රණයෙන් වෙන්නේ චේතනා චෛතසිකයේ යම් ශක්ති කොටසක් වෙනත් ශක්තියක් විදිහට පරිවර්තනය වෙලා වගේ භවාංග සිතේ තැන්පත් වීම. මම කලින් අඩසටහනකදී කිව්වා මේක හරියට භවාංග සිතේ තියෙන යම් පරිපත සැලසුමක පරාමිතින් වෙනස් කරලා ලියවනවා වගේ කියලා. බලන්නේ වැඩසටහන මම කලින් කරලා තියෙනවා. මම අද ඒ සිද්ධියම වෙනස් උදාහරණයකින් මේ කිව්වා. අද උපමා පාවිච්චි කරමු. ඒ ශක්තියෙන් කොටසක් නානක්ෂණ කම්ම කියන ප්‍රත්‍යයෙන් වෙනත් විදිහකට ගබඩා වෙනවා වගේ දෙයක් වෙනවා භවාංග සිතේ. දැන් ඊළඟ ප්‍රත්‍යය මේකට කෙලින්ම සම්බන්ධයි. අර ඉහළට ඔසවාගෙන ඉන්න පාෂාණය දැන් අතහරිනවා කියලා හිතන්නකෝ. ඒතකොට මොකද වෙන්නේ? ඒ ගබඩා වෙලා තිබුණ විභව ශක්තිය චාලක ශක්තියක් බවට පරිවර්තන වෙලා ගල ඒක පාෂාණය පොළොව පැත්තට වැටෙනවා. අන්න ඒ වගේ අර නානක්ෂණික කම්ම ප්‍රත්‍යයේ නානක්ෂණික කම්ම ප්‍රත්‍යය නිසා භවාංග සිතේ තැම්පත් වන ප්‍රත්‍යය ශක්තිය නිවැරදි තත්ත්ව ඇති වුණාම නැවත වෙනත් දෙයකට පරිවර්තනය වෙනවා වගේ දෙයක් සිද්ධ කරන යාන්ත්‍රණයක් බුදුන් වහන්සේට ගෝචර වෙනවා. උන්වහන්සේ ඒක නම් කරනවා විපාක ප්‍රත්‍යය කියලා. හරි. අපි සාමාන්‍යයෙන් අර සරලව කියන්නේ කර්ම ඵල දෙනවා කියලා එහෙම කියන්නේ මෙන්න මේ යාන්ත්‍රණ දෙකේ සම්බන්ධය ගැන. හරි. කර්ම ඵල දෙනවා කියලා කියන්නේ මෙන්න මේ නානක්ෂණ කම්ම යම් කිසි ශක්තියක් ගබඩා වීම සහ ඒක විපාක ලෙස නැවත ලැබීම කියන කාරණා දෙක තමයි ඔය අපි කටවහරට කියන්නේ කර්ම ඵල දෙනවා කියලා. හරි. ඒ වගේ මම කිව්වේ ඒක හරි ගැඹුරු කතන්දරයක්. ඒක ගොඩාක් කතා කරන්න ඕන දෙයක්. මේ දැනට මේ වැඩසටහනේදී ඒක සම්පූර්ණයෙන් කතා කරන්න බෑ. ඒකේ තියෙන පුංචි සංකීර්ණතා. හරි. උදාහරණයක් විදිහට පොඩ්ඩක් තේරෙන්න කියන හිතන්න කෙනෙකුගේ ඇසකට මලක ආලෝක කිරණයක් ඇවිල්ලා ඒක නිසා ඇසේ ගැඹුරු තැනක චක්කු විඥානය කියන සිත පහළ වෙනවා කියලා. ඒ චක්කු විඥානය පහළ වෙන්නේ නානක්ෂණ කම්ම ප්‍රත්‍යක් කරහා පෙර ගබඩා වුණ ශක්තියක විපාක ප්‍රත්‍යයේ ප්‍රත්‍ය ශක්තිය හරහා. ඒ ශක්තිය චක්කු විඥානය බවට පෙරලීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. තේරුණාද? එහෙම තියෙනවා පොඩි කතන්දර. හරිද? ඉතින් මම ඔය කම්ම ප්‍රත්‍යය සහ විපාක ප්‍රත්‍යය කියන දෙක ගැන තරක් වැඩසටහන් 50ක් විතර වුණත් කතා කරලා ඉවර කරන්න බැරි තරම් සංකීර්ණතා ජාලයක් එතන තියෙනවා. අපි සමහරට පස්සේ කතා කරන්න ඉඩ තියෙනවා. බලමු අපි එහෙම වේද කියලා. හරි. ඉතින් අපි මේ සමහරට ඉදිරි වැඩසටහනකදී ඒ සංකීර්ණ මාතෘකාවෙන් බිඳක් අභිධර්මය හරහා පහදා ගන්න බලමු. කර්ම ප්‍රත්‍යය සහ විපාක ප්‍රත්‍යයකට වැඩ කරන හැටි. නමුත් අද ප්‍රධාන මාතෘකාව සූවිසි ප්‍රත්‍යය නිසා දැනට මේ ගානේ මම මෙතනින් නවතින්න. හරි. ඉතින් සියලු ප්‍රත්‍ය ගැන කතා නොකලත් ප්‍රත්‍ය අතරින් තෝරාගත් සමහර ප්‍රත්‍ය ගැන මම කතා කළා. යම් උපමා අරගෙන භෞතික විද්‍යාවෙන්. මං දැන් අපිට ඉතා සරලයි වගේ පේන ක්‍රියාවක් ප්‍රත්‍ය ධර්මතා හරහා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මිනිසෙකු අතක් එසවීමේ ක්‍රියාව ප්‍රත්‍ය ධර්මතා හරහා. සමහර අයට මෙන්න මේ කොටස ආදාර හිස පුපුරා යන ආකාරය අත්දැකීමක් වෙන්න පුළුවන්. හරියට මේක කල්පනා කරොත් චුට්ටක් කල්පනා කරලා බලන්න මම දෙයක් ඉදිරි කරනවා. අතක් මිනිස්සෙක් ඔසවනවා කියන එක ඊටාම සරල ක්‍රියාවක් වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඒ වගේ ක්‍රියාවක් උනත් සිද්ධ වෙන්නේ එකිනෙකට බැඳුණු ප්‍රත්‍ය යාන්ත්‍රණ ගණනාව කරහා කියන එක තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරපු බෞද්ධ දැනුම් පද්ධතියේ හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ ඒක එහෙම කතා කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් කතා කරලා තියෙන දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රත්‍ය ගොඩක් බලපානවා මේ කාරණේට කියලා. පළවෙනි කාරණේ. හරි. අතක් ඔසවනවා කියන්නේ හැම චිත්තක්ෂණයක් පාසාම යම් ක්‍රියාවක් සිද්ධ වෙලා ක්‍රියා පරම්පරාවක් පැවතිලා සිද්ධ වෙන දෙයක්. මුලින්ම අතක් ඔස්සන්න නම් අතක් තියෙන්න ඕනි. ඒක සිද්ධ වෙන්නේ නානක්ෂණික කර්ම ප්‍රත්‍යය සහ විපාක ප්‍රත්‍යය කියන ප්‍රත්‍ය දෙක බලපාලා. පෙරකල කුසල නානක්ෂණික කර්මයක ප්‍රපාගයක් විදිහට තමයි නිරෝගී විදිහට ක්‍රියාත්මක වෙන අතක් මේ චිත්තක්ෂණයේදී පැවතිලා තියෙන්නේ. ඊළඟට හේතු ප්‍රත්‍ය මතකනේ පළවෙනි ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය නිසා තමයි අරමුණකට මුල් ඇද ගන්න අවශ්‍ය භූමිය සැකසෙන්නේ. ඒ පුද්ගලයා කෙනෙකුට පහර දෙන්න අතෝසවනවා නම් එතනදී ලෝභ ද්වේෂ මෝහ මූල වුණ හේතු ප්‍රත්‍යයන් හැදෙන්න පුළුවන්. නැත්නම් දන් දෙන්න අතෝසවනවා නම් ඒකේ හේතු ප්‍රත්‍ය අලෝභ අදෝෂ අමෝහ කියන කුසල ප්‍රත්‍ය වෙන්න පුළුවන්. නමුත් හේතු ප්‍රත්‍යක් අනිවාර්යෙන් එතන තියෙනවා. ඊළඟට ආරම්මන ප්‍රත්‍ය. යම් අරමුණකට සිත නැමී යාම නිසා තමයි අත එසවීමේ ක්‍රියාවලිය පටන් ගන්නෙ. ඒක බාහිර වෙන්නත් පුළුවන්. ඒ අරමුණ නැත්තම් මනෝද්වාරයෙන් ආපු අභ්‍යන්තර අරමුණක් වෙන්නත් පුළුවන්.
හරි. හිතන්න ඇඟේ මදුරුවෙක් කනවා නම් ඒ වේදනාව අයින් කරගන්න එක ඝන අරමුණක් වෙලා. මම ඝන අරමුණක් කිව්වේ ඒක කඩම් පෙන්වන්න වෙලා නැති නිසා. නමුත් දල වශයෙන් ඒ සංවේදනාව ඇවිල්ලා ඒක අරමුණක් වෙලා ඒ අරමුණට හිත නැමිලා ගිහිල්ලා තමයි මේ ක්‍රියාව අතෝසවීමේ ක්‍රියාව සිද්ධ වෙන්න පටන් ගන්න. හරි. ඒ නිසා එතනදී ආරම්භන ප්‍රත්‍ය බලපානවා. අධිපති ප්‍රත්‍ය යාන්ත්‍රණයෙන් සිත්වල සම්මිතික බව වගේ එක බිඳිලා ඒ අත එසවීමේ ක්‍රියාව පාලනය කරන යාන්ත්‍රණය වැඩ කරනවා. අත එසවීමට අදාළ සිත් පරම්පරාවල යෙදෙන චිත්තචෛතසික ශක්තියින් එකටම හටගෙන එකටම පැටලුණු පද්ධතියක් විදිහට ක්‍රියාත්මක වෙලා එකටම නැති වෙලා යනවා. ඒ ටික සිද්ධ වෙන්නේ සහජාත ප්‍රත්‍ය හරහා. ඒ වගේම ඒ ධර්මතා එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙලා පවතිනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසා. මේ ක්‍රියාවලියේදී කිසිම හිඩසක් නැතුව චිත්තචෛතසික රූප ධර්මතාවයන් දිගින් දිගටම පහළ කරනවා අනන්තර ප්‍රත්‍ය යාන්ත්‍රණය නිසා. චිත්තචෛතසික නිවැරදි පිළිවෙලකට පහළ වෙනවා සමානන්තර ප්‍රත්‍ය නිසා. අත එසවීමේ සිත් හටගන්න සිත් පරම්පරාවට ඇසුරු කරගෙන පවතින අවශ්‍ය හෘදය වස්තුව පැවතීම නිස්සය ප්‍රත්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිඵලය. මත නිස්සය කියන්නේ ආධාරකයක් තියෙන්න ඕන. ඒ සිත් පරම්පරාව පවතින හෘදය වස්තුව ආධාරක ලෙස තිබෙන්න ඕන. එහෙම නැත්නම් එහෙම නැහිඳ හෘදය වස්තුව නිස්සය වෙනවා කියන්න පුළුවන් මෙතනදී මේ කාරණේදී අපිට. හරි. අත එසවීමේ සිත් පරම්පරාව පවතින කලින් ඉඳන් පැවතුන කාය දශක කලාප ඒ අතක් ඔසවන සිත් පරම්පරාවට උපකාරී වෙන හින්දා එතන පුරේජාත ප්‍රත්‍ය වැඩ කරනවා. ඒ වගේම ඒ දිගින් දිගටම පහළ වෙන සිත් ශාරීරික ඉරියව් පවත්වා ගන්න සහ ඉදිරියට ගෙනියන්න උපකාරී වෙනවා. ඒ නිසා එතන පච්චාජාත ප්‍රත්‍ය එතනත් බලපැවැත්වෙනවා. භෞතික ශක්තියින් වන රූප ශක්තියින් සහ අභෞතික ශක්තියින් වන චෛතසික ශක්තියින් කොච්චර එකිනෙකට බලපෑම් කරමින් මේ සංකීර්ණ ක්‍රියාවලිය කරගෙන ගියත් කවදාවත් මුහුණ වෙන්න වග බලා ගන්නවා විප්‍රයුක්ත ප්‍රත්‍ය යාන්ත්‍රණය. මේ මුළු සිත් පරම්පරාවම හරහාම උපනිස්සය ප්‍රත්‍ය බලපානවා පුළුල් හේතුවක් විදිහට. තව මං අද වැඩසටහනේ කතා නොකළ නත්ති සහ විගත ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, අත්ති සහ අවිගත ප්‍රත්‍ය වගේ ප්‍රත්‍ය යාන්ත්‍රණ ගණනාවකුත් මිත්‍රරුනි ක්‍රියාත්මක වෙනවා මෙතනදී. මම ඉස්සලා කම්ම ප්‍රත්‍ය ගැන කතා කරද්දි කිව්වා සහජාත කම්ම ප්‍රත්‍ය කියලා එකක් තියෙනවා. ඒ මොහොතේම ප්‍රතිඵල ලබා දෙන එකක් තියෙනවා කියලා. අනිත් ඒවා නානක්ෂණ කර්ම ඒවා භවංග සිතේ තැන්පත් වෙලා පස්සේ විපාක විදිරනවා කියලා. දැන් මම සහජාත ප්‍රත්‍යයේදී සහජාත කම්ම ප්‍රත්‍ය උදාහරණයක් දෙන්නම් මේක හොඳට පැහැදිලි වෙන්න මේ අත එසවීමේ ක්‍රියාවලියේදී. හිතන්න යම්කිසි මිනිහෙක් අත ඔසවනවා කියලා. ඒ මිනිස්සයා මෙතන ඉඳන් අපි තුන් එක තැනක ඉඳන් තව තැනකට තප්පර 5ක් ඇතුළත අත ඔසවනවා. දැන් මේ මිනිහයාට හිතෙනවා තප්පර 5කට කලින් තිබුණ අතම තමයි දැන් තප්පර 5ක් ඇතුළත මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා අනිත් තැනට. ඒත් බෞද්ධ නම්පත්තියට අනුව මේ මිනිහයා මේ අත ඔසවන්න පටන් ගත්ත චිත්තක්ෂණයේ ඉඳලා චිත්තක්ෂණ 17ක් යනකොට අර අත ඔසවන්න පටන් ගත්ත මිනිහයාගේ ශරීරයේ ඒ අත ඔසවන්න පටන් ගන්නකොට තිබුණ කිසිම රූප කලාපයක් තවදුරටත් ඉතිරිලා නැහැ. චිත්තක්ෂණ 17ක් කියන්නේ ඉතාම පුංචි කාලයක්. සමහර ආචාර්යවරුන්ගේ ගණනය කිරීම වලට අනුව තප්පරයකට චිත්තක්ෂණ දල වශයෙන් ට්‍රිලියන 667ක් විතර තියෙනවා. හරි දල වශයෙන්. එතකොට හරියට බැලුවොත් එහෙම ඒ මිනිස්සයා අත ඔසවන්න පටන් ගත්ත චිත්තක්ෂණයේ ඉඳන් ඊළඟ චිත්තක්ෂණයට යනකොටම ඒ මිනිස්සයාගේ අතේ හැදිලා තිබුණු රූප කලාප වලින් කලාප ක්වඩ්‍රිලියන ගණනින් සමහර ඒවා භංග වෙලා. මොකද අත ඔසවන්න පටන් ගන්න වෙලාව වෙනකොටම ඒ චිත්තක්ෂණය වෙනකොටත් චිත්තක්ෂණ 16ක් ගත වුණ රූප කලාප ඒ අතේ තියෙන්න පුළුවන් නිසා. ඒවා අත ඔසවන්න පටන් අරන් දෙවන චිත්තක්ෂණය වෙද්දිම තවත් රූප පද්දලා භංග වෙලා ගිහිල්ලා. එහෙනම් දෙවන චිත්තක්ෂණය වෙද්දිම ඒ මිනිස්යාගේ අත තවදුරටත් කලින් චිත්තක්ෂණ තිබ්බ අත නෙමෙයි. නමුත් මම අර කිව්වා වගේ ඔසවන්න පටන් ගත්ත චිත්තක්ෂණයේ ඉඳන් තව චිත්තක්ෂණ 17ක් ඉදිරියට ගියාම ඒ අත ඔසවන්න පටන් ගත්ත චිත්තක්ෂණයේ තිබුණ කිසිම රූප කලාපයක් ඒ අතේ දැන් නැහැ. සිරුරෙත් නැහැ. මොකද ඕනෑම රූප කලාපයක ආයු කාලය චිත්තක්ෂණ 17ක් නිසා. හරි. එතකොට අන්තර ප්‍රත්‍ය නිසා කිසිම හිඩසක් නැතුව ඒවා උපද්දලා ගිහිල්ලා තියෙනවා. එහෙම උපද්දලා ගිහපු අලුත් රූප කලාප තමයි ඒ මිනිස්යාගේ අතේ තියෙන්නේ දැන්. අත හැදිලා තියෙන්නේ අලුත් රූප කලාපවල චිත්තක්ෂණ 18ක් වෙනකොට අනිවාර්ය කරලා කියන්න පුළුවන්. අර පටන් අදී තිබ්බ එක රූප කලාපයක්වත් අතේ නෑ දැන් කියලා. ඒවා භංග වෙලා අලුත් ඒවා හදලා ගිහිල්ලා අනන්තර ප්‍රත්‍යයෙන් හෙඩසක් නැතුව. එහෙනම් ඇත්තටම මේ මිනිස්සයා අතෝසවනවා කියලා කරන්නේ මෙන්න මේකයි. මෙන්න මේක තමයි අර පොඩ්ඩක් පුපුරන ඔලුව පුපුරන කතන්දරේ. මෙන්න මේකයි. සහජාත කම්ම ප්‍රත්‍ය නිසා සිරුරේ ඇතිවන චිත්තජ රූප කලාප කියන භෞතික රූප ගොන්න උපයෝගී කරගෙන තමන්ගේ අත හැම චිත්තක්ෂණයක් පාසාම
අවකාශයේ වෙනත් තැනක ප්‍රතිනිර්මාණය කරන එකයි කරන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න මේ කියපු දේ. මේකේ තියෙනවා පොඩි හිස පුපුරා යන ගතියක් හරියට කල්පනා කරනවා. දැන් බෞද්ධ නුම්පද්දේට අනුව ඔයා ඇවිදිනවා කියලා කියන්නේ. ප්‍රත්‍යාන්ත්‍රණ ගණනාවක සංකීර්ණ අන්තර්ක්‍රියා ගොන්නක ප්‍රතිඵලයක් විදිහට සහජාත කම්ම ප්‍රත්‍යය සහ ඒක ගොඩනගෙන චිත්ත රූප භාවිතා කරලා හැම චිත්තක්ෂණයක් පාසාම ඔයාගේ සිරුර අවකාශයේ වෙනත් තැනක ප්‍රතිනිර්මාණය කරන එක. කල්පනා කරලා බලන්න මේ කියන කාරණේ. මේක අවබෝධ වෙන්නේ නැත්නම් ආයෙත් මම මේ කියපු ටික අහලා බලන්න. අද වැඩසටහන ආයෙත් බලන්න. මේ වැඩසටහන් මාලාව ආයෙත් බලන්න. ඒත් තේරුම් නැත්නම් රාමුව නාලිකාවේ මම කරලා තියෙන අනිත් වැඩසටහන් බලාගෙන යන්න. මම මේ රාමු නාලිකාව ගොඩ නැගුවේ මේ වගේ දෙයක් වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට සීමාව පුළුල් කරන්න මේක බලන මිත්‍රවරුන්ගේ. හරි? ඉතින් ඔන්න ඔහොමයි මේ චූටි දෙයක් කියලා හිතන අපේ සිරුරේ යම් ඉරියව්වක් පවා සිද්ධ වෙන්න ප්‍රත්‍යාන්ත්‍රණ ගණනාවක් සංකීර්ණ ලෙස බලපාන. අමතර කාරණා කීපයක් වැදගත් කාරණා කීපයක්. මම අද සියලු ප්‍රත්‍ය ගැන කතා කළේ නෑ. තෝරගත් සමහර ප්‍රත්‍ය කීපයක් ගැන එකයි විතරයි කතා කළේ. ඒ වගේම මේකට එකතු වෙන කීපයක් ගැන ඊටාම වේගයෙන් මම කතා කරන්න. පළවෙනි කාරණේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය සහ ප්‍රත්‍යනීක කියලා දේවල් හතරක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ අපි වෙන වචනකින් කියනවා නම් හේතුව කියලා කියන්න පුළුවන්. ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ එම හේතුව නිසා ඇතිවන ඵලය කියලා කියන්න පුළුවන්. ප්‍රත්‍ය ශක්තිය කියන්නේ සියලු ප්‍රත්‍ය ආන්ත්‍රණ වලට ආවේනික ශක්තියින් වගේක් ශක්තියක් වගේ දෙයක් තියෙනවා. අපි ඒකට කියනවා ඉනේට් එනර්ජි එකක් තියෙනවා කියලා ඉංග්‍රීසි වලින්. හරි? ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. ප්‍රත්‍යනීක කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත නොහැකි ධර්මතාවත් විශ්වයේ තියෙනවා. සියල්ල ප්‍රත්‍යයට යට නැහැ. හේතුඵල දහමට සියල්ල යට නැහැ. හරි? එහෙම යට නැත්නම් මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. එහෙම වැදගත් දේවල් කීපයක් තියෙනවා. නමුත් ඒක පොඩ්ඩක් ඔලුවට දාගන්න. දෙවැනි කාරණේ මේ ප්‍රත්‍ය විවිධ නිර්ණායකණෝ බුදුන් වහන්සේ විවිධ කාණ්ඩවලට බෙදලා වර්ග කරලා තියෙනවා. පසු ආචාර්යවරු තව කාණ්ඩවලට වර්ග කරලා තියෙනවා. ප්‍රත්‍ය ඝන වර්ගීකරණය කියලා වර්ගීකරණයක් කරලා තියෙනවා. කොටස් 8කට බෙදලා එතනින් එහාට ගියපුවාම ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය උත්පන්න. ඒ කියන්නේ සරල වචන වලින් කියනවා නම් හේතුව සහ ඵලය අතර කාල වෙනස සලකලා වර්ගීකරණයක් කරනවා සාමාන්‍යලාට. ඒ කියන්නේ හේතුව සහ ඵලය එකම මොහොතක හටගන්න ප්‍රත්‍ය, හේතුව ඵලය හටගන්න පෙර හටගෙන පවතින ප්‍රත්‍ය, හේතුව ඵලය හටගත්තට පස්සේ ඒ ඵලයේ පැවැත්ම උපකාර වෙන ප්‍රත්‍ය, හේතුව සහ ඵලය අතර විශාල කාල පරාසයක් තියෙන ප්‍රත්‍ය වුණ නොහොමත් වර්ගීකරණය කිරීම තියෙනවා. යුගල වශයෙන් වර්ගීකරණය කරන විදිහත් තියෙනවා. ඉතින් මේ වගේ තව සොයන් අධ්‍යයනයක් කරන්න තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා. කැමති නම් මේ මාතෘකාවට. හරි? මේ කාලයේ ලෝකයේ අනිත් දැනුම් පද්ධතීන් වල ලෝකයේ පහදා තිබූ ආකාරය සහ බුදුන් වහන්සේගේ ආකෘතිය අතර කුඩා සැසඳීමක්. මේ උපමාතෘකාවේදී මම කුඩා සැසඳීමක් කියන පද දෙක උලුප්පා දක්වන්න කැමතියි. මොකද මේ අනිත් සමහර දැනුම් පද්ධතීන් ගැන තව ගැඹුරට අපිට කතා කරන්න පුළුවන් නිසා. නමුත් මම දැනට සමකාලීන ಭಾರತ දැනුම් පද්ධතීන් අතාරිනවා මෙතනදී. මොකද ඒවත් අතිශය සංකීර්ණ නිසා. සහ ඒවත් මනස දියුණු කිරීමෙන් ගත්ත සහ නිර්මාණය කරපුවා හින්දා. මම මෙතනදී පොඩ්ඩක් බලනවා ලෝකයේ අනිත් දියුණු ශිෂ්ටාචාරවල මේ වෙලාවේ තිබුණ විශ්වය සහ පදාර්ථ පිළිබඳව තිබුණ ආකෘති පිළිබඳවයි චුට්ටක් මේ කතා කරන්න යන්නේ. හරි? ඒ සමහර වෙන වැඩ හදපු ආකෘතියවත්. හරි? මේ මිනිස්සු නිකන් මෝඩ මිනිස්සු නෙමෙයි. එහෙම හදපු කීප දෙනෙක් ගැන නිකන් චුට්ටක් සඳහන් කරනවා නම් මගේ මිත්‍රවරුන්ට තව පස්සේ විස්තර හොයන්න. නැත්තම් අපි කවදා හරි ඕනනම් කතා කරන්න පුළුවන්ද කියලා බලමු. තීල්ස්, ඊට පස්සේ පයිතගරස්, ඊට පස්සේ පාමනයිඩීස්, ඊට පස්සේ අපි ඇනෙක්සගෝරස් ගැන කතා කරා. අපි කතා කරලා තියෙන චුට්ටක් කලිනුත් ඩෙමොක්‍රටිස් වගේ මේ වැඩෝ විවිධ ආකෘති ඉදිරිපත් කරලා තිබ්බා මේ විශ්වය පහදන්න. හරි? එතකොට දැන් මම ඒවත් එක්ක මේ බෞද්ධ නුම් පද්ධතියේ මේ ආකෘතිය බුදුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන සත්වයා ජීවිතේ මරණය සහ මනස ගැන ආකෘතිය මේ අර අනිත් ආකෘතියක සංසන්දනය කරපුවාම මට පේන වෙනස්කම් ගණනාවක් තියෙනවා මූලික ඒවා. හැබැයි ඒක අතරින් මම දැක්කපු විශාල වෙනස්කමක් තමයි විශ්ලේෂණයේ මට්ටම. ඒ කියන්නේ level of analysis කියන එක. දැන් බටහිර දර්ශනයේ කියන්නේ විශේෂයෙන් බටහිර පැත්තේ හැදුනින් දෙම කියන්නේ මේකේ අවධානය යොමුනේ මහා පරිමාණ ප්‍රශ්න වලට කියලා අපිට පේනවා. ඒ කියන්නේ මැක්‍රෝ කියලා අපි කියනවා. හරි? ඒ කියන්නේ සියල්ලට යටින් තියෙන විශාල හේතුව මොකද්ද? විශ්වයේ මූලිකම ද්‍රව්‍ය මොකද්ද? වෙනස් වීම පිටපස ඇති ස්ථීර යථාර්ථය මොකක්ද? අන්න ඒ වගේ මේ
ඒගොල්ලෝ පුංචි දේවල් හොයලා බැලුවා. ඒ කියන්නේ අර සතර මූල ධාතු න්‍යායම අපි කතා කරා හැමදේම හැදිලා තියෙන හතරකින් කියලා හිතුව දේවල්. එහෙමම අපි කතා කරා. නමුත් මේ වගේ මේ අපි අර ඕවර්ආචින් තීම් එකක් කියලා තියෙනවා. කියන්නේ හැමදේ හරහාම ගිහිල්ලා බලපුවම පේනවා නිකන් විශාල දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරා කියන එක. හරි. විශේෂයෙන්ම කාලය කියන නිර්ණායකය අරන් බලපුවා. ඒ කියන්නේ නිකන් හැමදේටම යටින් තියෙන විශාල හේතු සෙවීම. හරිද? පොදු හේතු සෙවීම. අන්න ඒ වගේ අදහසක් පොඩ්ඩක් අපිට ගන්න පුළුවන් මැක්‍රෝ ඇනලිසිස් එකක් කරලා තියෙනවා. නමුත් ගෞතම බුදුන් වහන්සේ තින් ඉදිරිපත් කරපු මේ ආකෘතිය අභිධර්මයේ සහ විශේෂයෙන්ම ප ဋ ාණ විශේෂණයේදී අර දැන් ඔය ප්‍රත්‍ය විශේෂණයේදී මේක මයික්‍රෝ ඇනලිසිස් එක කියන්නේ ශුද්‍ර පරිමාණයෙන් කරපු වැඩක්. තේරෙනවද? ඒ කියන්නේ දැන් තඩි ග්‍රහලෝකයක් පෙන්නලා මෙන්න මේ ග්‍රහලෝකයේ ගමන් මග කියන එක නෙමෙයි මේ ග්‍රහලෝකයේ ඇත්තටම හැදිලා තියෙන්නේ මොනවද? මේවා කොහොමද වෙන්නේ? කියන්නේ දැන් මැනුම් ඒකක වලින් බලනකොට දල වශයෙන් තප්පරෙන් ට්‍රිලියන ගානකින් පංගු වලට පුංචි කාල පරාස වලට කාලයක් බෙදලා අබැටයක් වගේ පුංචි පදාර්ථ ප්‍රමාණයක් වුණත් කොටස් කොඩ්ඩිලියන ගානකට කඩලා අරගෙන චූටි කෑලි පැහැදිලි කරලා අරගෙන ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න දාමයක් විදිහට බැඳලා ක්‍රියාත්මක වෙන භෞතික සහ අභෞතික ශක්තියින්ගේ අන්තර්ක්‍රියාව සහ ගලා යාම පැහැදිලි කරපු ආකෘතියක් බෞද්ධ අනුපත්තියේ තියෙනවා. හරි මේ බටහිර කලාපවල මේ වෙනකොට ලෝකයේ පැහැදිලි කරන්න තිබ්බ ආකෘති සහ බුදුන් වහන්සේ මේ ඉදිරිපත් කරපු ආකෘතිය අතර වෙනස ඇත්තටම අහසට පොළොව වගේ. ඒක කියන්නේ ඊටාම මම උපතින් ආපු බෞද්ධයෙක් වගේ වගාඩම්බර කියනවා නෙමෙයි මේක ඊටා පක්ෂපාතී නිරීක්ෂණයක්. හරි? කියන්නේ විශ්ලේෂණ මට්ටම අන්තර් සම්බන්ධතාවය අන්තර් තර්කානුකූල නිවැරදිභාවය වගේ නිර්ණායකවලදී බුදුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන මේ ආකෘතියත් එක්ක හැරෙන්නවත් පුළුවන් ආකෘතියක් බුදුන් වහන්සේට සමකාලීනව ಭಾರತයෙන් පිට තියෙන බවක් මට පේන්නේ නැහැ. අද වේදික ධර්මපත්තිය වෙනම කතා කරන්න ඕනේ. ඒක යම් සංකීර්ණතා සංකූලතා ලස්සන වැට ටිකක් තියෙනවා. ඒතර මම දැනගන්න අහන්නේ මේ කවුරු හරි දන්නවා නම් ඒ කියන්නේ සමකාලීන ඒ බුදුන් වහන්සේ මේක දේශනා කරපු කාලයට සමකාලීනව ಭಾರತයෙන් පිට එහෙම තප්පරෙන් ට්‍රිලියන ගණන් වලින් පංගු අරගෙන දාමයක් වගේ මනස සහ භෞතික පදාර්ථ ක්‍රියාත්මක වෙන විදිහ ගැන සමකාලීන බටහිර දර්ශනයක් තියෙනවා නම් ඒක මට මග හැරලා නම් කරුණා කරලා ඒ ගැන පොඩ්ඩක් කමෙන්ට් වල සඳහන් කරන්න. මමත් කැමතියි එහෙම එකක් තියෙනවා නම් ඒක අධ්‍යයනය කරලා ටිකක් දැනගන්න. නමුත් මට එහෙම එකක් තාම හම්බෙලා නැහැ. ඒ වගේම සමහරවිට හිතෙන්න පුළුවන් බුදුන් වහන්සේ ඉදිරිපත් කරේ ආකෘතියක් නෙමෙයි පරම සත්‍යයක් කියලා. නමුත් අමතක කරන්න එපා ප්‍රත්‍යක්ෂ යථාර්ථයක් වචන වලට හරවපු ගමන් ඒක ආකෘතියක් වෙනවා. ඒක නවත්තන්න බෑ. බුදුන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණ විද්‍යාව මේ කියන්නේ අවිද්‍යාව දුරු කළ නිසා පහළ වුණ විද්‍යාව ගැන වචන පටලවා ගන්න එපා. ඒ විද්‍යාව උන්වහන්සේ වචන හරහා ආකෘතිගත කරලා දේශනා කරලා තිනවා. ඒ වචන වලින් ගොඩ නැගෙන්නේ මොඩල් එකක්. ඒ කියන්නේ ආකෘතියක් තමයි. ඒ ආකෘතිය විසින් නිගි කරලා පෙන්වන යථාර්ථය පරම සත්‍ය විය හැකි. ඒත් ඔබටත් මටත් අපට මේ වචන හරහා කතා කරන්න වෙන්නේ උන්වහන්සේ ඉදිරිපත් කරපු ආකෘතිය ගැන තමයි. සංකීර්ණතාවයේ අනු යම් ආකෘතියක් සත්‍ය බව පෙන්වන නිර්ණායකයක්ද මේක වැදගත් කාරණයක්. හරි? යම් ආකෘතියක් සංකීර්ණයි කියන්නේ ඒ ආකෘතිය සත්‍ය බව ඔප්පු වෙන නිර්ණායකයක් නෙමෙයි. මේකට උදාහරණ ඕන තරම් තිබුණත් සරල රසවත් උදාහරණයක් තමයි අර හෙජ් ෆන්ඩ්ස් වල කියන්නේ විශාල ලෙස මුදල් කළමනාකරණය කරලා ආයෝජනය කරන සමාගම් වල ඒ සමාගම් වෙළඳපොළ මිල ගණන් පුරෝකථනය කරලා ඒ කියන්නේ ඒ මිල ගණන් කොහොම යයිද කියලා අනාවැකි කීම සඳහා හදලා තියෙන ගණිතමය ආකෘති තියෙනවා. මැතමැටිකල් මොඩල්ස් තියෙනවා හෙජ් ෆන්ඩ්ස් වල. හරි? ඔය ක්වොන්ටිටේටිව් ට්‍රේඩින්ග්ස් වල ට්‍රේඩින් කරනකොට එහෙම සෑහෙන්න පාවිච්චි කරනවා. එතකොට දැන් එහෙම මැතමැටිකලි පරදත්ත දිහා බලලා මෙහෙම මාකට්ස් යයි කියලා බොහෝම ගණිතමය වශයෙන් සංකීර්ණ ලෙස හදන සමහර ඇල්ගොරිතම්ස් ප්‍රායෝගික ලෝකෙට ගෙනල්ලා පරීක්ෂා කරපුවාම කැතට අසමත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. හරිද? එහෙම වෙන්න කර්ව් ෆිටින් වගේ එක හේතු තියෙනවා. ශේෂ්ත්‍රය ගැන දන්නවා ඇති මම මොකද්ද කියන්නේ කියලා. මොකද මම කියන්න හදන්නේ මේ යම් ආකෘතියක් සංකීර්ණ වීම ඒ ආකෘතිය සත්‍ය බව ඔප්පු වීමට හේතුවක් නෙමෙයි. හැබැයි විශ්වය වගේ සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න හදන අවස්ථාවකදී සරල ආකෘතියකට වඩා සංකීර්ණ ආකෘතියක් සත්‍ය වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඊළඟට බෞද්ධ දැනුම් පද්ධතිය වගේ පෙරදිග දැනුම් පද්ධතිවල වැදගත්ම දේ තමයි ආකෘතිය ඉදිරිපත් කරන විද්‍යාධරයා ඒ ආකෘතිය ගොඩනගන්න භාවිතා කරපු දත්ත වෙනත් කෙනෙකුට ලබා ගන්න අවශ්‍ය නම් පරීක්ෂණය කරන ආකාරය ගැන සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙන එක. ඉතින් ඕනෑම කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ආකෘතියෙන් ඉඟි කරන ප්‍රත්‍යක්ෂ යථාර්ථයේ සත්‍යක්ද කියලා. ඉතින් මිත්‍රරුනි
අවසාන වචන කීපයක් කියනවනේ මේ ධර්ම ගවේෂණයට මට නානාවිධ උපකාර කරන අවිධර්මාචාර්යවරුන් ස්වාමින් වහන්සේලා සහ උදේ දිරිසිංහ මහත්මයා ඇතුළු සියලු දෙනාට ස්තුතියි. ඉතින් අපි මේ වැඩසටහන හිමින් මාලාව හිමින් කරගෙන යමු. ඉතින් මගේ මිත්‍රවරු ගොඩ කාලයකින් අපි ආවේ ගොඩක් වෙලා කතා කළා. මං හිතනවා මේකෙන් මගේ මිත්‍රවරු යමක් ගන්න නැති කියලා කමෙන්ට්ස් ටිකක් දාන්න. අපි සුපුරුදු පරිදි අපේ වැඩසටහන් මාලාව හිමින් කරගෙන අනිත් වැඩසටහනත් රසවත් ඒවා ටිකක් තියෙනවා. මම හිමීට ඒවට ගවේෂණ කරගෙන යනවා. අපි එහෙනම් නැවතත් රසවර මාතෘකාවකින් රාමුව හරහා මුණ ගැහෙනතුරු සියලු දෙනාට ජය වේවා.